හරි. අපි එහෙනම් පේපර් එක ගමු. එතකොට සුපුරුදු විදිහට මේ පේපර් එකෙත් බයෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම භෞතික විද්‍යා ප්‍රශ්නයක් නැත්නම් ෆිසික්ස් ප්‍රශ්නයක් අඩංගු වෙලා තියෙනවා. හරිද? එතකොට මේකෙත් භෞතික විද්‍යා ප්‍රශ්නේ අදාර අපි උදේ මම කිව්වේ ටර්ම් ටෙස්ට් එකේ පේපර් එකේ තිබ්බා කියලා ස්ට්‍රක්චර් විභවගත රචනායකේ ප්‍රැක්ටිකල් එකක් තාපේ. මම කියන්නේ තාපේට ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පේපර් එකේ තිබ්බේ. දෙවෙනි එක තමයි මේ පේපරේ දෙන්නේ. අපි ඒක බලමු. ලේසි ප්‍රැක්ටිකල් එකක්. ලොකු දෙයක් නෑ. හරි. බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳන්. පළවෙනි ප්‍රශ්නේ අහනවා යාගෙන් ප්‍රාග්ඥෂ්ටිකයන් හා ශූන්‍යෂ්ටිකයන් අතර ප්‍රධාන වෙනස්කම සඳහන් කරන්න. හරිද? මෙතනදී අහන්නේ ප්‍රධාන වෙනස්කම. ප්‍රධාන එක්කෙනා. එතකොට ඒකට අර පුංචි පුංචි දේවල් ලියලා හරියන්නේ නැහැ. ප්‍රාග්ඥෂ්ටික සහ ශූන්‍යෂ්ටික කියලා පැහැදිලිව සෛලය කාණ්ඩ දෙකකට වෙන් කළේ ඇයි? අන්න ඒක තමයි ලියන්නේ. පැහැදිලිද? සෛල කාණ්ඩ දෙකකට වෙන් කළේ ඇයි? මෙන්න මේ ප්‍රාග්ඥෂ්ටික සහ ශූන්‍යෂ්ටික කියලා අන්නේ ප්‍රධාන හේතුව තමයි ඔයා ලියන්නේ. එහෙනම් සෛල ප්‍රධාන ආකාර දෙකයි. ඔයා දන්නා ප්‍රාග්ඥෂ්ටික අනිත් එක්කෙනා ශූන්‍යෂ්ටික. ප්‍රාග්ඥෂ්ටික සෛල ගත්තොත් මෙයාගේ තියෙන ප්‍රධානම වෙනස්කම මොකද්ද? මෙයාගේ සංවිධානීය වූ න්‍යෂ්ටියක් පවතී. සංවිධානීය වූ න්‍යෂ්ටියක් පවතී. ඊට ශූන්‍යෂ්ටික සෛල ගත්තොත් මෙයාගේ තියෙන ප්‍රධාන වෙනස්කම මොකද්ද? සංවිධානීය වූ න්‍යෂ්ටියක් නොමැත ප්‍රාග්ඥෂ්ටික. ශූන්‍යෂ්ටික ගත්තොත් සංවිධානීය වූ න්‍යෂ්ටියක් පවතී. සංවිධානීය වූ න්‍යෂ්ටියක් පවතී. පැහැදිලිද? ඕක තමයි ප්‍රධාන වෙනස්කම්. ප්‍රධාන කෙනා ඕක. ඊට අමතරව තව දේවල් තියෙනවා 70S රයිබෝසෝම, මෙයා ශූන්‍යෂ්ටික එකේ 80S රයිබෝසෝම. ඊට පස්සේ ප්‍රාග්ඥෂ්ටික එකේ පටලමේන්ද්‍රිකා නොමැත, ශූන්‍යෂ්ටික එකේ පටලමේන්ද්‍රිකා ඇත. ඒවැවිල්ලා ප්‍රධාන වෙනස්කම් නෙමෙයි. ප්‍රධානම වෙනස්කම් එකයි තියෙන්නේ. ප්‍රධානම එක්කෙනා. මේ නම වැටෙන්න හේතුව ඔය අහන්න. හරිද? නම වැටෙන්න හේතුව. ඇයි මේකට ප්‍රාග්ඥෂ්ටික් කියන නම එන්නේ? එන්න හේතුව තමයි මෙන්න මේ න්‍යෂ්ටියේ කතන්දරේ. ප්‍රාග්ඥෂ්ටික් කෙනාට සංවිධානය වෙච්ච නැති න්‍යෂ්ටියක්. ඒ කියන්නේ ඔයාලට මතක ඇති බැක්ටීරියා සෛලේ කොහමද? චක්‍රීය DNA අණුවක් තිබ්බේ. කිසිම සංවිධානයක් නැහැ. නිකාන් නූලක් වගේ එකක් තිබ්බේ. හැබැයි ශූන්‍යෂ්ටිකේ එහෙම නැත්නම් ශාක සෛලේ හෝ සත්ත්ව සෛලේ ලස්සන න්‍යෂ්ටියක් තිබ්බා. බෝලයක් වගේ එකක් නේද? ඒක ඇතුලේ සංවිධානය වෙලා කොටස් හතරක් තිබ්බ. ප්‍රධාන කොටස් හතරක්. ඒ හතර යටතේ තමයි න්‍යෂ්ටිය අඩංගු වෙලා තියෙන්නේ. නැත්නම් න්‍යෂ්ටිය සමන්විත වෙලා තියෙන්නේ. හරි. එහෙනම් උත්තරේ ඕක. ඊට පස්සේ සෛලවාදය සඳහා දායක වූ විද්‍යාඥයන්. සෛලවාදය කියන එක ඔයාලටම SFT වල මගේ ටියුට් එකේ හම්බුනේ නැහැ. හැබැයි අපිට මේක සාමාන්‍ය පෙළ විද්‍යාවේදී හම්බ වෙනවා. හරිද? සහ මේක කලින් ප්‍රශ්නවල කතා කරලා තියෙනවා. සෛලවාදය ගැන. සෛලවාදයේ දායක වෙද්දී විද්‍යාඥයෝ 3 දෙනෙක් ඉන්නවා. හරිද? ඒ 3 දෙනා ඔයා ඉගෙනගෙන තියෙනවා ටියුට් එකේ. හරිද? ඒ 3 දෙනා ගැන ඔයා ඉගෙනගෙන තියෙනවා ටියුට් එකේ. කවුද 3 දෙනා? පළවෙනි එක්කෙනා තමයි මැතියස් ස්ලයිඩන්. හරිද? මේක ශුද්ධ ජීව විද්‍යාවට යොට ඉගෙන ගත්තා. මෙයා තමයි ඉදිරිපත් කරේ සියලුම ශාක තැනිය ඇත්තේ ශාක සෛල වලින් බව. දෙවෙනි එක්කෙනා තියඩෝර් ෂවාන්. මෙයා තමයි ඉදිරිපත් කරේ සියලුම සත්ව සෛල
සතුන් තැනිය ඇත්තේ සත්ව සෛල වලින් බව. සියලුම සතුන් තැනිය ඇත්තේ සත්ව සෛල වලින් බව. තුන්වෙනි එක්කෙනා රුඩෝල්ෆ් වර්චෝ. මෙයා කිව්වේ සියලුම සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා වී ඇත්තේ නැස්ටි බව කියන එක තමයි මෙයා සරලව ඉදිරිපත් කළේ. එතකොට සෛල වාදයෙන් ඉදිරිපත් කළ කරුණු තුන නෙමෙයි. ඒ අයගේ අනන්‍ය සොයා ගැනීම තමයි මම කිව්වේ. මේකේ අනන්‍ය සොයා ගැනීමට ටියුට් එක අඩංගු වෙලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ටියුට් එකේම ඔය තුන් දෙනාව සංගලවරාණක් දාලා සෛලවාදී කියලා නැත්නම් සෛලවාදී සඳහා දායක වූ විද්‍යාඥයන් කියලා සලකුණු කරගන්න. එහෙම නැත්නම් මෙතන පේපර් එකේ පැහැදිලිව ලියා ගන්න. එහෙනම් මේ තුන් දෙනා තමයි සෛලවාදයට දායක වුනේ. ලියා ගන්න ඔබ බලන්න එහෙනම්. ඊට සෛලවාදයෙන් ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරන්න කියලා කියනවා. සෛලවාදයෙන් ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණු තුනක්. හරිද? මම කියන්න එකින් එක. සෛලවාදයෙන් ඉදිරිපත් කරපු ප්‍රධානම කරුණ තමයි සියලුම ජීවීන් තැනී ඇත්තේ සෛල එකකින් හෝ කිහිපයකින් කියන එක. පැහැදිලිද? මේ ලෝකේ ඉන්න ඕනම ජීවියෙකුගේ එක්ක එක සෛලයක් හරි තියෙනවා කියන එක. පැහැදිලි? සෛල එකක් තියෙන්නත් පුළුවන්, සෛල ගොඩක් තියෙන්නත් පුළුවන්. හරිද? තනි සෛලයක් හෝ බහු සෛලයක්. එහෙනම් සෛලවාදයේ කරුණු තුනක් ලියන්න කියනවා. පළවෙනි එක ලියා ගන්න. මම ඔයාලට පැහැදිලිව දෙන්නම්. ලියා ගන්න. සියලුම ජීවීන් සෛල සියලුම ජීවීන් සෛල සියලුම ජීවීන් සෛල එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. කිහිපයකින් සමන්විත වේ. සියලුම ජීවීන් සෛල එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. දෙවෙනි එක තමයි මේ සෛලවාදයෙන් කියනවා. හරිද? සෛලය තමයි ජීවයේ මූලික ව්‍යුහය හා කෘත්‍යමය ඒකකය කියලා. ජීවයේ තියෙන චූටිම ඒකකය තමයි සෛලය කියන්නේ. පැහැදිලිද? ඔන්න ඔක තමයි දෙවෙනි කම ලියන්න. දෙක ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. ඊළඟ ලියාගෙන ඊට පස්සේ කතා කරමු. 3 නව සෛල ඇතිවන්නේ 3 නුන් දෙකත් හරි 3 නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. පැහැදිලිද? ඔන්න ඕක තමයි සෛලවාදයේ කියවෙන මූලික කරුණු තුන. ඒතර ඔන්න අලුත් දෙයක් පොඩ්ඩක් ඔයාගේ කොහේ හරි පාඩම් කරන තැනක නෝට් එක සඳහන් කරලා තියාගන්න. හරිද?
වගේ දෙයක් ඇහුවා. මේක සාමාන්‍ය පෙළ දැනීම. එතකොට ඔයාලට O level වලදී ඕක උගන්වනවා. එතකොට ඔයා දන්නේ නැහැ කියන්න බෑ. SFT වල ඉගෙන ගත්තේ නැහැ කියන්න බෑ. ඔයා O level ඉගෙනගෙන මෙතන දෙන්නේ නේද? O level ඉගෙන ගන්න තුනේ අහසින් කන්න පාත්තුන්නේ නැහනේ. හරි. ඊට පස්සේ පහත සඳහන් ඉන්ද්‍රිකාවල කෘත්‍ය බැගින් සඳහන් කරන්න. ඔන්න සෛලයේ තියෙන ඉන්ද්‍රිකා ටිකක් තියෙනවා. හරිද? මෙන්න මේ ඉන්ද්‍රිකාවල කාර්ය ගාන ලියන්න තියෙනවා. මම හිතන්නේ කලින් පේපරේ තිබ්බ මේ වගේ එකක්. පළවෙනි එක තමයි රයිබෝසෝම. කලින් පේපරෙත් ඔය කැලලම තිබ්බනේ රයිබෝසෝම කියන එක. රයිබෝසෝම වල මොකද්ද කාර්යය? ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. එහෙනම් රයිබෝසෝම වල ප්‍රධාන කාර්යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණ. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම මතකද මම කිව්වා මයිටොකොන්ඩ්‍රියම ඇවිල්ලා අර නිකන් සපත්තු අඩියක් ඇතුලේ නේද? චූටි නිකන් අර කුඩා බඩවැලක් වගේ එකක් තියෙනවා නිකන් නේ. ඔන්න ඔහම එකක් තියෙනවනේ. මොකද තමයි මයිටොකොන්ඩ්‍රිය අඳුරගන්නේ. මයිටොකොන්ඩ්‍රියම තමයි මොකද්ද මේකේ බලාගාරය. සෛල ඇතුලේ බලාගාරය මොකද්ද? ශ්වසනය මගින් නැත්නම් සෛලීය ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. ලියාගන්න කාර්යය සෛලීය ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. ඊට පස්සේ ලයිසෝසෝම. ලයිසෝසෝම වල මොකද්ද කාර්යය උනේ? ලයිසෝසෝම ඇවිල්ලා නිකන් ටිකක් ලොකු රවුන්ඩ් view එකක්. හරිද? ලයිසෝසෝම වල ටිකක් ලොකු රවුන්ඩ් view එකක්. මෙයාව හදන්නේ මේ ලයිසෝසෝම කියන කෙනාව හදන්නේ ඔයා දන්න කෙනෙක්. සෛලය ඇතුලේ කෑල්ලක් තියෙනවා මොකද්ද? ගොල්ගි දේහ කියලා මතකද? ගොල්ගි දේහ තමයි මෙයාව නිපදවන්නේ. ගොල්ගි දේහ මගින් නිපදවයි. හරිද? ගොල්ගි දේහ මතක ඇතිනේ අර Wi-Fi ලාංඡනය වගේ එක. මෙන්න මේ Wi-Fi ලකුණක් වගේ තියෙන. ඔන්න ඔහම එකක් තියෙන. ඔන්න ඔහම. ඔය තමයි ගොල්ගි දේහ. ගොල්ගි දේහ වල ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි මෙන්න මේ ලයිසෝසෝම නිපදවන්නේ. හරිද? එතකොට දැන් ඔයා යන්නේ ලයිසෝසෝම වල කාර්යයෙන් ලයිසෝසෝම මොකද්ද කරන කාර්යය? ප්‍රධාන කාර්යය ලයිසෝසෝම වල වයස්ගත හරි නැත්නම් අක්‍රීය වෙච්ච හරි සෛල ඇතුලේ මොකක් හරි ඔය ඉන්ද්‍රිකාව මේ මයිටොකොන්ඩ්‍රියක් හරි මොකක් හරි ඉන්ද්‍රිකාවක් තිබ්බොත් එයාව ජීර්ණය කරලා දාන එක. කරන්නේ කවුද? මෙන්න මේ ලයිසෝසෝම. පැහැදිලිද? වයස්ගත හෝ අක්‍රීය තත්වයටපත් වූ ඉන්ද්‍රිකා ජීර්ණය කිරීම තමයි මෙන්න මේ ලයිසෝසෝම වල ප්‍රධාන කාර්යය. එන ලියා ගන්න වයස්ගත හෝ අක්‍රීය ඉන්ද්‍රිකා ජීර්ණය කිරීම. ඒක තමයි ලයිසෝසෝම වල ප්‍රධාන කාර්යය. ඊට පස්සේ අපිට කවුද ඉන්නේ? සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල මොකද්ද කාර්යය උනේ? සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා ගත්තොත් ප්‍රධාන ආකාර දෙකයි. හරිද? එකක් තමයි සිනිඳු කෙනා, අනිත් එක්කෙනා තමයි රළු කෙනා. සිනිඳු කෙනයි රළු කෙනයි. සිනිඳු කෙනා ගත්තොත් එහෙම නිකන් නලයක් නලාකාර ව්‍යුහයක් තියෙන්නේ. මේක මෙහෙම නෙමෙයි, තව ලස්සනට තියෙනවා. ඔයගලන්ට රූප දීලා තියෙනවා. සිනිඳු එකේ අන්තප්ලාස්මීය ජාලිකාව නිකම්ම සුමට බිත්තියක් තියෙන නලයක් තියෙනවා. කියන්නේ මේකේ වටේ බිත්තිය හරිය සිනිඳුයි සුමටයි. හරිද? රළු එක්කෙනත් ඒකම තමයි, බටේ වෙනසක් නැහැ. එයාගේ බිත්තිය සිනිඳුයි. හැබැයි මෙයාගේ බිත්තිය වටේට මොනවද ඇලිලා තියෙන්නේ? රයිබෝසෝම ඇලිලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර නිකන් ඇඟේ පළු දැම්මා වගේ. මෙයා අතගාද්දි මොකද? ගැටිති අහු වෙනවා. ඉතින් අපි මේකට කියන මොකද්ද? රළු අන්තප්ලාස්මීය
ජාලිකාව. අර මගේ මඳුරෝ කෑම ගෙඩි දාලා තියෙන. අන්න ඒ වගේ මෙයාගෙත් අල්ලලා තියෙන ගෙඩි වගේ ගැටිති අහුවෙනවා. ඒ නිසා මෙයාට අපි කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකාව. ඒතර සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි මේකනේ අහන්නේ අපි. ලිපිඩ ස්ටෙරොයිඩ පරිවහනය කිරීම. ලිපිඩ එහෙම නැත්නම් ස්ටෙරොයිඩ පරිවහනය කිරීම මෙයාගේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක්. හරිද? රළු අන්තප්ලාස්මීය ජාලිකාවල ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි මොකද්ද? මෙන්න මේ රයිබෝසෝම. මේ රයිබෝසෝම වල වැඩේ මොකද්ද? මෙයා තමයි ප්‍රෝටීන ගබඩා කරන්නේ. ඉතින් රළු අන්තප්ලාස්මීය ජාලිකාව ගන්න මොකද්ද? මෙයාගෙන් ප්‍රෝටීන ඇදලා ගත්තා පරිවහනය කරා. කොහෙටද? න්‍යෂ්ටියට. එහෙනම් මෙයාගේ ප්‍රධාන කාර්යය තමයි ප්‍රෝටීන පරිවහනය කිරීම. පැහැදිලිද? මෙයා ලිපිඩ ස්ටෙරොයිඩ, මෙයා ප්‍රෝටීන. මතක තියාගන්න අර වෙන දේත් එක්ක මෙයාගේ පිටියේ රයිබෝසෝම ඉන්නවා. මේ ගැටිති තියෙන්නේ රයිබෝසෝම. නේද? කොස්තාපල් පුඤ්ඤසෝම වගේ රයිබෝසෝම තියෙනවා. ඉතින් රයිබෝසෝම වලින් මොකද? රයිබෝසෝම ඇතුලේ තමයි ප්‍රෝටීන තියෙන්නේ. ඒ ප්‍රෝටීන ඇදලා අරන් පරිවහනය කරන එක තමයි මෙයාගේ වැඩේ. ඔන්න තියෙන කතන්දර දෙක වෙන වෙනම දාගන්න නේද? දෙන්නවම අහලා තියෙනවා. හරි. ඊට පස්සේ ශාකවල දක්නට ලැබෙන සරල ස්ථිර පටක නම් කර ඒවායේ කෘත්‍ය බැගින් සඳහන් කරන්න. ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා නේද? අපි ශාක පටක වර්ගීකරණය කලින් බේවරේ කතා කරා. නේද? මතකනේ ශාක පටක කොටස් දෙකයි විභාජක පටක ස්ථිර පටක. එහෙනම් මේක මකනවා. ඊවුනේ තියයි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. එතකොට ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි විභාජක පටක ස්ථිර පටක නේද? මම අර කලින් පේපරේදීත් කිව්වා විභාජක පටක කියන්නේ තාම චූටි ළමයි වර්ධනය වෙනවා. මෙයාගේ හැම වෙලෙම වැඩි වර්ධනය වෙනවා. සෛලය ලොකු වෙනවා දෙකට බෙදෙනවා. ආයි ලොකු වෙනවා දෙකට බෙදෙනවා. පැහැදිලිද? ලොකු වෙනවා දෙකට බෙදෙනවා. ඒ දෙන්න පොඩි ආයි ලොකු වෙනවා. ඒ දෙන්න ආයි දෙකට බෙදෙනවා. එතකොට ඔක්කොම හතරයි. ඒ විදිහට සෛල ප්‍රමාණය වැඩි කරගෙන යනවා. නේද? එහෙම නැත්නම් අනූනන විභාජනනය වෙමින් සෛල ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මෙයාට රස්සාවක් නැහැ. මෙයා චූටි ළමයෙක්. මෙයා කරන එකම දේ වර්ධනය වෙන එක විතරයි. අපෙන් අහන්නේ මේ ස්ථිර පටකනේ. ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. සරල ස්ථිර අනිත් කෙනා කවුද? සංකීර්ණ ස්ථිර පටක. හරිද? සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර විදියට කොටස් දෙකයි. මේක වර්ගීකරණය කරන හේතුව මොකද්ද? අපි දන්නවා පටකයක් කියන්නේ සෛල ගොඩක් එකට මූට්ටු වුණාම. මේ සෛල ගොඩක් එක තැනක. ඒතර මේ විදිහට සෛල ගොඩාරියක් ඉන්නවා මෙයාගේ. හරිද? මේ සෛල සියල්ලම එකම જાතියේ අය නම්. එකම જાතියේ කට්ටිය. හරිද? මිනිස්සු නම් මිනිස්සු විතරයි. බල්ලෝ නම් බල්ලෝ විතරයි. පූසෝ නම් පූසෝ විතරයි වගේ. එකම වර්ගයේ සෛල නම් එකම වර්ගයේ සෛල වලින් සමන්විත වෙන මෙන්න මේ සම්පූර්ණ පටකය ඇවිල්ලා මොන જાතියේ පටකයක්ද? සරල ස්ථිර පටකය. පැහැදිලිද? සංකීර්ණ ස්ථිර කියන්නේ මෙයාගේ සෛල ගොඩාක් තියෙනවා. හරිද? මෙයාගේ ඇවිල්ලා එක එක જાති වෙනස් වර්ගවල සෛල තමයි. හරිද? වෙනස් වර්ගවල සෛල. හරිද? ඒ කියන්නේ බල්ලෝ පූසෝ ඔක්කොම එක ගොඩක එක જાතියයි. අන්න ඒ වගේ වෙනස් වර්ගයේ සෛල ගොඩක් එකට ගත්තම නැත්නම් වෙනස් වර්ගයේ සෛල ගොඩකින් හැදෙන පටකය සංකීර්ණ ස්ථිර පටකයක් කියලා අපි හඳුන්වනවා. පැහැදිලිද? එහෙනම් අවශ්‍යයි දාගන්න. ඊට පස්සේ සරල ස්ථිර පටක ගත්තොත් ආයි
උදාහරණ තුනක් අපි කතා කරා නැත්නම් සරල ස්ථිර පටක ಜಾති තුනක් කතා කරා. පළවෙනි එක්කෙනා තමයි මෘදුස්තර පටක. ඒක තමයි ඔය අහන්නේ. අනිත් එක්කෙනා ස්ථූල කෝණාස්තර. අනිත් කෙනා දෘඩස්තර. පැහැදිලිද? සංකීර්ණ ස්ථිර ගත්තොත් දෙන්නේ කතා කරා ශෛලම සහ ප්ලෝයම. මතකනේ ශෛලම කියන්නේ වතුර ගෙනියන බටේ, ප්ලෝයම කියන්නේ කෑම ගෙනියන. ඉතින් ඔයාගේ විභාගේ නැත්නම් ප්‍රශ්නය අහන්නේ ප්‍රශ්න පත්‍රය අහන්නේ මෙන්න මේ සරල ස්ථිර පටක ಜಾති තුන. ඒතකොට ඔන්න උත්තරේ බෝඩ් එකේ තියෙනවා මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘඩස්තර කියලා. හරිද? ඊට පස්සේ ඔයාගෙන් එකින් එකට කාර්යයක් අහනවනේ. මෘදුස්තර පටකවල ප්‍රධාන කාර්යය තමයි එකක් ආහාර සංචිත කිරීම. ඒක ලිව්වනම් හරි. එහෙම නැත්නම් මෙයාට පුළුවන් ජලය සංචිත කරන්න. ජලය තියෙනවා. ඔය ගස්වල ගෙඩි වල අර මැද තියෙන මෘදු කොටස් ඇදලා තියෙන මෙන්න මේ මෘදුස්තර පටකින්. අඹ ගෙඩිය මැද්ද. කෑමනේ තියෙන්නේ ගහෙන් ආහාර ගවඩා කරලා තියෙන්නේ ගෙඩිය ඇතුලේ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ගෙඩිය කඩාගෙන කනවා. එතකොට මේ කද්දී මැද තියෙන වතුර ගතිය. හේතුව මොකද්ද? එයා ආහාරات එක්ක ඒකේ ජලයත් සංචිත කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණය දක්වන්නත් පුළුවන්. හරිද? ප්‍රභා සංශ්ලේෂණය ලියන්නත් පුළුවන්. ඔය තුනෙන් ඕන එකක් ලියන්න. ස්ථූල කෝණාස්තර ගත්තොත් ස්ථූල කෝණාස්තර වෙලා අර කොන් ඝන වෙච්ච ඒවා නේ නිකන් අර අමුතු හැඩේ ඒවා. මෙයාගේ කොන් ඝන වෙලා තියෙන්නේ සෛල බිත්තියේ. මේ කොන් ටික ඝන වෙලා උල් වෙලා තියෙන ඝන වෙලා නිසා. මෙයාගේ කාර්යයෙන් එකක් තමයි සන්ධාරණය කරගන්න එක. ඒ කියන්නේ අර පුංචි පුංචි පැලවල කඳේ තියෙන මේ ස්ථූල කෝණාස්තර. කඳින් තියෙන ස්ථූල කෝණාස්තර වල තමයි මේ ගහ කෙලින් අල්ලන් ඉන්නේ, දරාගෙන ඉන්නේ. හරි මේ කොන් ඝන වෙලා තියෙන ටිකක් හයියයි. අර වෙසක් කූඩුවක් අර බැඳලා වගේ තමයි. ටිකක් හයියයි මෙයා. ඒ නිසා මොකද වෙන්නේ? මේ කොන් ටික හයි වෙලා නිසා ඒක පොඩ්ඩක් කෙලින් අතරින් දරාගෙන ඉඳීමේ හැකියාවක් තියෙනවා. සන්ධාරණ කෘත්‍ය කරනවා. ඊට පස්සේ දෘඩස්තර පටකය ගත්තොත් සෛල බිත්තිය තනිකරම ඝනකම් වෙලා තියෙන්නේ. මතකද දන්නේ නැහැ නේ. මෙයාගේ සෛල බිත්තිය වටේම ඝනකම් වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ? ලිග්නීන් කියන එක තියෙනවා. ලිග්නීන් වලින් ඝනකම් වෙලා තියෙනවා. හරිද? මේක පොඩ්ඩක් මතක තියාගන්න මේ වචන ඉස්සරහට ඕන කඩදාසි නිෂ්පාදනයේදීත් එනවා මේ ලිග්නීන් කියන එක. හරිද? ලිග්නීන් වලින් මේක ගොඩාක් ඝනකම් වෙලා තියෙන්නේ. ඉතින් ගස්වල කෙඳි එහෙම ඇවිල්ලා මොනවද දෘඩස්තර පටක. කෙඳි හයියයි මෙයා. ඒතර මෙයාගේ ප්‍රධාන කාර්යයක් තමයි සන්ධාරණය. ඔය පොල් කට්ටේ තියෙනවා මොනවාද? මෙන්න මේ දෘඩස්තර පටක. පොල් කට්ටේ ගොඩක් ශක්තිමත්නේ. ශක්තිමත් වෙන්න හේතුව තමයි සෛල බිත්තියේ ලිග්නින් තියෙන මෙයා හයියයි. ගොඩක් ඝනකම්. යහුවට අර තැලෙන්නේ පොඩි වෙන්නේ නැහැ. මෘදුස්තර එක්කෙනා ගත්තොත් පොඩි කරොත් පොඩි වෙනවා. මෙයා එහෙම නැහැ. පැහැදිලිද? එහෙනම් යාගේ ප්‍රධාන කාර්යය තමයි සන්ධාරණය. එහෙනම් වගුව ලස්සන සම්පූර්ණ කරගන්න ඔන්න තියෙන උත්තර ටික. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 6A ජෛව ප්‍රතිකර්මකරණය. ඕක නම් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් පේපර් එකේ තිබ්බනේ වාර විභාග ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ජෛව ප්‍රතිකර්මකරණය යනු. මොකද්ද ජෛව ප්‍රතිකර්මකරණය කියලා කියන්නේ? ශුද්‍ර ජීවීන් යොදාගෙන පරිසරයේ තියෙන හානිකර හා ලේසියෙන් දි รา පත් නොවන අපද්‍රව්‍ය මොකද කරන්නේ? ජීර්ණය කරන එක අපි කියන මොකද්ද? ජෛව ප්‍රතිකර්මකරණය.
එහෙනම් ලියන්න ජෛව ප්‍රතිකර්මකරණය කියන්නේ මොකක්ද කියලා ලියපු නැති අය. ලියන්න ජෛව ප්‍රතිකර්මකරණය යනු ජෛව ප්‍රතිකර්මකරණය යනු ශුද්‍ර ජීවීන් යොදා ගනිමින් පරිසරයේ ඇති දූෂිත ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ හානිකර නොවන තත්වයට පත් කිරීම. කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. හැබැයි හානිකර නොවන අවුලක් නැති තත්වයට පත් කරනවා. හානිකර නොවන තත්වයට පත් කිරීම. එතන මේක කරන අවස්ථා 4ක් වාගෙන් දෙවෙනි එකේ අහනවා. අවස්ථා 4ක්. පළවෙනි එක තමයි මොකද්ද? අර මුහුදු ජලයේ බොරතෙල් ඉහිරීමක් වුණොත් මුහුදු ජලයේ සිදුවන බොරතෙල් ඉහිරීම් පවිත්‍ර කරන්නට මොකද කරන්නේ? මෙන්න මේ ශුද්ධ ජීවීන් අපි දානවා. ඒ කියන්නේ සාගරයේ තියෙන සාගර ජලයේ මොකක් හරි නැවක් වගේ එකක් තිබිලා මෙන්න මේ නැවින් තෙල් කාන්දු වීමක් වුණොත් මෙයාගෙන් තෙල් මෙහෙම කාන්දු වෙලා මතු පිට පාවෙන්න ගත්තොත් බොරතෙල් පාවෙන්න ගත්තොත් බොරතෙල් කියන්නේ විනාශ හානිකර ද්‍රව්‍යයක්. මෙන්න මේ බොරතෙල් ටික අයින් කරන්න අපි මොකද ගන්නෙ? උඩින් දානවා මේකට ශුද්ධ ජීවි. හරිද? අපිට පුළුවන් උඩින් කෘතිමව හදාගත්ත ලැබ් වල හදපු අය ඉන්න විද්‍යාගාරවල හදපු අය ඉන්න මේ වැඩේට හරි ඥාන විකෘති කරලා එඩිට් කරලා හදාගත්තා. ඒගොල්ලන්ගේ පිටින් ගිහිල්ලා දාන්න පුළුවන්. හරිද? ඒකට අපි කියන කෘතිම ජෛව ප්‍රතිකර්මකරණය. ඒ දාන ශුද්ධ ජීවීන්ට. හරිද? ලැබ් වලේ හදාගත්ත අය මේකට දාන්න පුළුවන්. ඒකට අපි කියනවා ඒ කෘතිමව හදාගත්ත ජීවීන්නේ. හරිද? පරිසරේ ඉන්න අය නෙමෙයි. බොරතෙල් ජීර්ණය කරන්නම විශේෂයෙන් ලැබ් වල විද්‍යාගාරවල හදාගත්ත අය. ඉතින් කෘතිම කට්ටියක්නේ. ඒගොල්ල මගින් කරන ජෛව ප්‍රතිකර්මකරණය කෘතිම ජෛව ප්‍රතිකර්මකරණය. ඒකට පාවිච්චි කරන ශුද්ධ ජීවීන් අපි හඳුන්වනවා සුපර් බග්ලා කියලා. හරිද? සුපර් බග්. හරිද? ඊට අමතරව අපිට ඕනනම් පුළුවන් ස්වභාවික ජෛව ප්‍රතිකර්මකරණය කරන්න. ඒ කියන්නේ සාගරේ ඉන්න අය වැඩේටම එක්ස්පර්ට් බැක්ටීරියාව ඉන්නවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ සාගරේ පුරා විහිදිලා ඉන්නේ. අපි මොකද කරන්නේ? මෙතනට ගෙනල්ලා දානවා. නැත්තම් මෙන්න මේ ඉන්න ශුද්ධ ජීවීන්ව මෙතනට ගෙන්න ගන්න අපි උත්තේජනය කරනවා. මෙතනට එන්න මෙතන ලොකු වැඩක් තියෙනවා කියලා කියනවා. හරිද? පොඩි මාකටිං පාරක් දෙනවා. මෙතන මේ මෙන්න මේ කතන්දරයක් තියෙනවා කියලා. අපි කියන උත්තේජනය කරනවා කියලා. උත්තේජනය කරන්නේ කොහොමද? කරන විදි ගොඩක් තියෙනවා. අපිට පුළුවන් මේකට මොනවායි නැව් වලින් වගේ ගිහිල්ලා වෙලා අර බුබුලණය කරන්න. මෙන්න මෙහෙම බුබුලණය කරන්න. වාතය බුබුලණය කරනවා. එතකොට හොඳට වාතය තියෙනවා. අන්න ජීවීන් නැතිලා යනවා. එහෙම නැත්නම් යූරියා මොලාසස් වැනි මොලාසස් වගේ ಜಾති න යූරියා පොහොර තියෙන නයිට්‍රජන් පොහොර ඒව ගෙනිහිලා ඉහිනවා. යූරියා කන ශුද්ධ ජීවීන් කැමති. ඒගොල්ලෝ මොකද එතනට ඇදෙනවා. ඒගොල්ලෝ යූරියා ටිකත් එක්ක යූරියා කන ගමන් මෙන්න මේ බොරතෙල් ටික ජීර්ණය කරලා දානවා. එතකොට මේකට ශුද්ධ ජීවීන් පිටින් දාන්නේ ඉන්න අයගෙන්ම තමයි වැඩේ කරගන්නේ. අපි පොඩ්ඩක් උත්තේජනය කරනවා.
ඒතර අන්නේ උත්තේජනය කරලා කරගන්න ක්‍රියාවට අපි කියන ස්වභාවික ජෛව ප්‍රතිකර්ම කරන. පැහැදිලිද? ආ. ඒතර මම ඒ චුට්ටක් මතක් කරා. ඒක අපිට මෙතනට වැඩක් නෑ. උනාට ඉතින් මේ වෙලාවේ මම ඒකත් මතක් කරා. එතකොට අපි මේ කතා කරේ අවස්ථාවකට උදාහරණයක් මොනවාද? සාගර ජලයේ බොරතෙල් ලිහිරුම් පවිත්‍ර කරන්නේ. බොරතෙල් ලිහිරුම් පවිත්‍ර කරන්නේ. පැහැදිලිද? තෙල් නැවකට එහෙම හානි වුණා. දැන් ලංකාවට මෙන්න මේ අවස්ථාව නැත්තම් බොරතෙල් ලිහිරුම් පවිත්‍ර කරන්නක් ආයි ඇවිල්ලා තියෙනවා. අයියේ අර ඉරාන නැවකට දැන් ගහලානේ. ඒතකොට ඉරාන නැව ගිලිනනේ තින්නේ. ඒ ගිලිච්ච නැවේ තියෙන තෙල් ටික මතු පිට ආවෙනවා. බොරතෙල් පැල්ලමක් තියෙනවා සාගරේ. අර කිව්වා වගේ බොරතෙල් පැල්ලම මැද්දේ තියෙනවා. එතනින් තමයි ඒගොල්ලෝ හොයාගත්තේ මෙතන තමයි නැව ගිල්ල තියෙන තැන කියලා. එතකොට ඒ යවට බොරතෙල් තියෙන කළු වෙලා තියෙන්නේ දැන් ජලයේ. හරිද? ඒ නැව තිබ්බ ප්‍රදේශේ. එතකොට ඒ ටික පවිත්‍ර කරන්නේ. එතකොට ලංකාව පැත්තට ආවොත් අන්න ලංකාවට වෙනවා පවිත්‍ර කරන්න. තාම ලංකාව පැත්තට ආවේ නෑ මේ තෙල් පැල්ලම. ඇවිල්ලත් දන්නේ නෑ. හැබැයි ඉතින් අන්තර්ජාතික මොහොතේනේ එතකොට ලංකාවට අදාළත් යන්නේ. ඊට පස්සේ රෝහල් අපජලය පවිත්‍ර කරන්නේ අන්න ඒකටත් පාවිච්චි කරන ඔන්න ඔය වැඩේ. රෝහල් අපජලය පවිත්‍ර කරන්නේ ඔන්න 2. තව 3 මොනවාද? ප්ලාස්ටික් කායනයටත් මේ වැඩේ පාවිච්චි කරනවා. ප්ලාස්ටික් කායනය ප්ලාස්ටික් දි รา පත් කරන ශුද්ධ ජීවීන් කෘතිම හදලා ඒගොල්ලෝ පාවිච්චි කරලා ප්ලාස්ටික් දි รา පත් කරනවා. හරි. තා මොකද්ද? කැලි කසල දි รา පත් කිරීමේදීත් කැලි කසල කලමනාකරණයේදී ඔය වැඩේ පාවිච්චි කරනවා. හරිද? කොම්පෝස්ට් ජීව වායු වගේ දේවල් වලට ශුද්ධ ජීවීන් මගින් කසල ටික පත් කරනවා. දි รา පත් කරනවා. නේනම් පාවිච්චි කරන අවස්ථා 4ක් මම කිව්වා. තව තියෙනවා හොඳේ. අව ඔයගලන්ට හොයලා කැමති එකක් ලියන්න පුළුවන් හරි ඒවා. හරි. එතකොට ඒ කොටස ඉවරයි. B වල කියන පහත දී ඇති භෝග විශාල භෝග ශාක විශාල වශයෙන් ප්‍රචාරණය කර ගැනීමට භාවිතා වන ශාක ප්‍රචාරණ ක්‍රම සඳහන් කරා. පළවෙනි එක මොකද්ද තියෙන්නේ? පළවෙනි එකේ තියෙන අර්ථාපල්. කොහොමද අර්ථාපල්? නේද? අලගෙඩියක්. අලගෙඩියක් කොහොමද? නැත්නම් අල ගහ අර්ථාපල් ශාකයේ ප්‍රචාරණය කරගන්නේ කොහොමද? අපිට පුළුවන් අර්ථාපල් අල මගින් මොකක් කරන්න ප්‍රචාරණය කරන්න. ඒ කියන්නේ ප්‍රචාරණය කරනවා කියන්නේ බෝ කරගන්නවා. නැත්නම් ශාක තව ඇති කරගන්නවා. ඔන්න ශාක ඇති ගන්න පුළුවන් අපිට අල මගින්. ඊට පස්සේ B තේ ශාකය. කොහොමද තේ ශාකය ප්‍රචාරණය කරන්නේ? දඬු මගින්. දඬු කැඹිලකින් හිටවන. 3 අන්නාසි. අන්නාසි කොහොමද ප්‍රචාරණය කරන්නේ? පැල ගොබ මගින්. ඒ කියන්නේ අර අන්නාසි ගෙඩිය ගහේ උඩ තියෙන මෙන්න මෙහෙම එකක් තියෙනවා නේද? අමුතු එකක්. මෙන්න මේක ගෙනහිල්ලා තමයි පැල කළා ගහක් හදාගන්නේ. හරි. පැල ගොබ මගින්. රබර් අපිට පුළුවන් රබර් බීජ ඇට මගින් කරන්නත් පුළුවන්. ඒ වුණත් ලංකාවේ ගොඩක් ගන්නේ බද්ධ කිරීම මගින්. එයි බද්ධ කිරීම කියන්නේ මොකද්ද? සාමාන්‍ය ශාකයකට අපි ගිහලා මොකද කරන්නේ? අපිට ඕන ගහෙන් කොටසක් බද්ධ කරනවා. તો රබර් වගේ ඒවා ගත්තොත් එහෙම කර්මාන්ත වශයෙන්නේ අපි රබර් කිරි ලබා ගන්න රබර් කිරි අරගෙන කර්මාන්ත කරනවා.
එතකොට ගුණාත්මක කිරි එන්න ඕනේ. ලෙඩ ශාක එහෙම අඩු වෙන්න ඕනේ. අපි නිකම් බීජ ගිහින් පැල කරොත් එහෙම එතන සමහර ශාක ශක්තිමත් ශාක වෙන්න පුළුවන්, සමහර ශාක ලෙඩ ශාක වෙන්න පුළුවන්. නේද? ගහෙන් ගහට වෙනස් වෙනවා. හැබැයි අපි බද්ධ කළොත් එහෙම අපි ශාක ටික පුංචි පුංචි පැල ගොඩාක් හදාගෙන ඒවා බද්ධ කරනවා. බද්ධ කරොත් අපිට හැම ගහක්ම එන්නේ අපි අර බද්ධ කරන ගහ වගේ. පැහැදිලිද? බද්ධ කරන ගහ වගේ තමයි අර ගස් ඔක්කොගෙම. එතන පුංචි පැල 10ක් කියලා. ඒ පැල 10ම ලොකු වෙන්නේ ඔය අර බද්ධ කරන ශාකේ. તો අංකුර බද්ධය වගේ ක්‍රම මගින් රබර් ශාකේ බද්ධ කරනවා. එතකොට අපි දන්නවා ගහේ අවුට්පුට් එක මොකක්ද කියලා. ගහෙන් එළියට එන ද්‍රව්‍යයේ ගුණාත්මක බව අපිට ෂුවර්. පැහැදිලිද? ඒ නිසා තමයි බද්ධ කිරීම මම මෙතන ලිව්වේ. එහෙනම් ඔන්න ඔය හතර ලියා ගන්න ප්‍රචාරකම් වලට. ඒක ටිකක් අලුත් ප්‍රශ්නයක්. ඒ වගේ එකක් වැඩි දැකලාම නැහැ පේපර් එකේ මේ වගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙක ශාක පටක රෝපණය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? මොකද්ද පටක රෝපණය කියලා කියන්නේ? අපි අර ලැබ් එකක් ඇතුලේ නේද මතකද දන්නේ? ලැබ් එකක් ඇතුලේ ශාකයකින් ලබාගත් පුංචි පටක කෑල්ලක් නේද? මෙන්න මේ වගේ දීසියක් ඇතුලේ වගා කරලි වෙලා කුඩා ශාක පටක කොටසක්. නේද? පොතු කෑල්ලක් හරි පුංචි පාටක කොටසකින් අන්තිමෙන් බෝල ගන්න පැල දහස් ගාණක් විද්‍යාගාර ඇතුලේ ලබා ගන්න එකට අපි කියන මොකද්ද? පටක රෝපණය කියලා. ඔක තමයි සරල අදහස. එහෙනම් ලියා ගන්න පටක රෝපණය යනු කුමක්ද කියන එකට ශාකයකින් ලබා ගන්නා රෝපිතයක් ශාකයකින් ලබා ගන්නා රෝපිතයක් කියලා කියන්නේ සෛල කොටසක් නැත්නම් පටක කොටසක් අවයව කොටසක්. හරිද? නැත්නම් පටක කොටසක්. වරහන් ඇතුලේ පටක කොටසක්. ජීවාණු හරිත කෘත්‍රිම පෝෂක මාධ්‍යයක වගා කර. ජීවාණු හරිත කෘත්‍රිම පෝෂක මාධ්‍යයක වගා කර නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලියයි. තොර පුංචි පටක කොටසක් කෘත්‍රිම තත්ත්වයට යටතේ තමයි වගා කරලා ගස් ගොඩාක් ගන්න. තොර අපි හැම වෙලෙම ජීවාණු හරිත කියන එක අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ, කෘත්‍රිම කියන එක ලියවෙන්න ඕනේ. ඇයි ජීවාණු හරිත තත්ත්වයක් පාවිච්චි කරේ නැත්නම් මොකද වෙන්නේ? මේ පටකයේ ශුද්ධ ජීවීන් ගිහිල්ලා ලෙඩ කරලා අන්තිමේදී අර හදාගන්න පැල 1000 ඔක්කොම ලෙඩ ශාක. වැඩක් තියනවද එහෙම වුණොත් එහෙම? නැහැනේ. අපරාධ සල්ලි. පටක රෝපණ මාධ්‍යක පැවතිය යුතු අත්‍යවශ්‍ය සංඝටක. පටක රෝපණ මාධ්‍යක තියෙන්න ඕන අත්‍යවශ්‍ය සංඝටක මොනවාද? හරිද? පටක රෝපණ මාධ්‍යයක් කියන්නේ මෙන්න මේ පටක කොටස අපි තැම්පත් කරනවා රෝපණ මාධ්‍යයක. හරිද? ඇයි දැන් මේ පටක කොටස නිකාන් තිබ්බා කියලා දීසිය ඇතුලේ ඔක වර්ධනය වෙන්නේ නැහනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? යාට වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම හදපු පුංචි තලපයක් දෙනවා. හරිද? වර්ධනයට අවශ්‍ය සංඝටක ඔක්කොම දාපු එක. මෙන්න මේ වර්ධනයට අවශ්‍ය සංඝටක ඔක්කොම දාපු තලපයට තමයි අපි කියන්නේ මොකද්ද? රෝපණ මාධ්‍ය කියලා. හරිද? ඉතින් මේ රෝපණ මාධ්‍යයේ තියෙන්න ඕනේ මොකද්ද? වර්ධනයට අවශ්‍ය සංඝටක. මොනවාද? පළවෙනි එක තමයි ඕකට අපි මතකද දන්නේ
ජීවාණුහරිත ජලය පාවිච්චි කරා. ඊට පස්සේ මහා පෝෂක සහ ශුද්‍ර පෝෂක කියලා දේවල් අපි පාවිච්චි කරා. පැහැදිලිද? මහා පෝෂක ඊළඟ ශුද්‍ර පෝෂක. තව දැන් අපි වතුර චුට්ටක් අරගෙන ඉවරලා ඕකට මහා පෝෂකයි ශුද්‍ර පෝෂකයි ඔක්කොම දානවා. දැන් මොකද ඉන්නේ මේක අර හෙල්ලෙනවා ගැස්සෙනවා. නේද? හැලෙන්න වලනවා. කරදරයි. අපි මේකට දාන මොනවාද? ගණීකාරක සංයෝග. නේද? ගණීකාරක සංයෝග කියලා දැන් මේ මොනවද දැම්මේ? ඒගාර මතකද? ඒගාර දැම්මේ. දාපු ගමන් මොකද වෙන්නේ? මෙයා ජෙලි එකක් වගේ. අන්න දැන් මේක හැලෙන ප්‍රමාණය නැත්නම් හැලෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඊළඟ තමයි ගණීකාරක සංයෝග. ඊට අමතරව මට චුට්ටක් එකක් මග යරුණා වර්ධක ද්‍රව්‍ය. ඊවත් දාන්න එපා. අර පටක කොටස වර්ධනයට බූස්ට් කරන්න. වේගවත් කරන්න අපි දැම්ම එක එක ද්‍රව්‍ය જાති. ඒව දාපුවම මොකද අරකේ වර්ධනය උත්තේජනය වුණා. වර්ධක ද්‍රව්‍ය. හරියට අර ඔයා ජිම් ගිහිල්ලා ඇඟ හදද්දි වැඩි ඉක්මන් කරන්න නේද? අර එක එක පිටි જાති අනම්මනම් බොන්නේ අන්න ඒ වගේ. පටක කොටස ඉක්මනින් වර්ධනය කරගන්න අපි වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. තොරන්නව තමයි අත්‍යවශ්‍ය සංඝටක. පල්ලෙහාගේ අහනවා ඔයා මේ වගේ තැනකදී පාවිච්චි කරන වර්ධක ද්‍රව්‍ය මොනවාද කියලා. වර්ධක ද්‍රව්‍ය කියලා පාවිච්චි කරන්නේ ඒවා මොනවාද කියලා. මොනවාද වර්ධක ද්‍රව්‍ය කියලා පාවිච්චි කරේ? එකක් තමයි ඔක්සීන. ඔක්සීන. ඔක්සීන වලින් මොකද උනේ? මුල් ශාක මුල් ඇතිවීම උත්තේජනය වුණා. නැත්නම් උත්ප්‍රේරණය වුණා. ඊළඟට සයිටෝ කයනීන් සයිටෝකයිනින් පාවිච්චි කරා. ඒකෙන් ශාකේ කඳ ඇතිවීම උත්ප්‍රේරණය. හරිද? එහෙම නැත්නම් ශාක වර්ධනය උත්ප්‍රේරණය වුණා. හරි. තව එකක් අපි පාවිච්චි කරා ගිබරලීන්. ගිබරලීන් වලින් උනේත් ওই වැඩේම තමයි. ගිබරලීන් වලින් උනේත් ওই වැඩේම තමයි. හරි. එතකොට B A කොටස යනවා ශාක පටක වර්ධක ද්‍රව්‍ය මොනවාද කියලා, B කොටස යනවා වර්ධක ද්‍රව්‍යයේ කාර්යයන් මොනවාද කියලා. එතකොට A කොටස තමයි නැත්නම් A ප්‍රශ්නෙට උත්තරේ ඔක්සිජනයි සයිටෝකයිනින්. B එකට උත්තරේ ශාක මුල් ඇතිවීම උත්ප්‍රේරණය, ශාක වර්ධනය උත්ප්‍රේරණය. එහෙම නැත්නම් අපි කියන සෛල විභාජනනය හා විභේදනය උත්ප්‍රේරණය වීම. පැහැදිලි නෝන ඔය දෙකම දාන්න. හරි. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ ඒකේ කියන්නේ මොකද්ද? ශුද්‍ර ප්‍රචාරණේ වාසි මොනවාද? ශුද්‍ර ප්‍රචාරණේ. ශුද්‍ර ප්‍රචාරණය කියන්නේ මෙන්න මේ ශාක පටක රෝපණේ වාසි. පටක රෝපණ අපි ශුද්‍ර කොටසක්නේ පාවිච්චි කරන්නේ. එතකොට පටක රෝපණේ වාසි දෙකක් තමයි ආයේ අහන්නේ. මොකද්ද පටක රෝපණේ වාසි? එකවර ශාක විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්. නේද? මෞෂාකයට සර්ව සම ශාක ගන්න පුළුවන්. මේ පාවිච්චි කරන පටක කොටස අයත් ශාකයේ තියෙන්නේ. එයා විදිහම තමයි ඉතුරු ගස් ඔක්කොම. හේතුව මෙතන ලිංගික ප්‍රජනනයක් වෙන්නේ නැහැනේ. වෙනස් වීමක් මුකුත් වෙන්නේ නැහැ.
අර මව් ශාකයේ විදිහටම තමයි පැල 1000ක් හැදුවොත් පැල ලක්ෂයක් හැදුවොත් ඒ ඔක්කොම. එහෙනම් මව් ශාකයට සර්ව සම ශාක ඇතිවීම. ඊළඟ එක ඔයා මෙතන කෘත්‍රිම තත්ත්වයට තේ පරිස්සම් කරගෙන වැඩේ කරන්න. ඒ නිසා ලෙඩ රෝග හා පලිබෝධ හානි වලින් තොර ශාක ලබාගත හැකි වීම. 3යි. ලෙඩ රෝග හා පලිබෝධ හානි වලින් තොර ශාක ලබාගත හැකි වීම. 3යි. තව ඉතින් ගොඩාක් තියෙනවා අඩු ඉඩකදී වැඩි ශාක ප්‍රමාණයක් ගන්න පුළුවන් වීම. ඕන තරම් තියෙනවා. හරි ඒවා ලියන්න. හරි. තොර පළවෙනි ප්‍රශ්නේ ඉවරයි එතනින්. ටිකක් වෙනස් ප්‍රශ්නයක්. අපි යනවා දෙකට. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් මොකද්ද? චාලක රසායනය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයාට කියනවා කර්මාන්තයකදී අඩු කාලයකින් ප්‍රතිඵල ලබා ගැනීම වැදගත් වෙනවලු නේද? කර්මාන්තයකදී අඩු කාලයකින් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය දැන ගැනීම වැදගත් වේ. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යනු ඕක අහනවනේ ගොඩක් වෙලාවට. දැන් අර වාරි භාග ප්‍රශ්න තහල් තියෙනවා. ඒතර මේක පොඩ්ඩක් ලස්සන ලියන්න ඕනේ. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යනු කියලා පටන් ගන්න. මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යනු ඒකක කාලයකදී වැයවන ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපදවන ඵල ප්‍රමාණය වේ. නැත්නම් ප්‍රතික්‍රියාවකදී වැයවන ප්‍රතික්‍රියක හෝ නිපදවන ඵලවල ශීඝ්‍රතාවය වේ. හරිද? එහෙනම් ඒකක කාලයකදී ලියන්න රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය යන රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යනු ඒකක කාලයකදී වැයවන ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපදවන ඵල ප්‍රමාණය වේ. අන්න මේ විදිහට සම්පූර්ණ උත්තරේ තියෙන්න ඕනේ. ඕගොල්ලෝ දැන් විභාග ප්‍රශ්නේදී නිකන් අනියන් ගහ ගන්නවා වගේ මාත් එක්ක තරහ කරලා ලියලා වගේ. හරිද? නිකන් කෑලි කෑලි තියෙන්නේ. ඒකක කාලයක නිපදන ඵල. බහැලා දොට්ට ඵල කියලා තමයි කියන්නේ. හරිද? නිකන් එහෙම ලියන්න එපා. ගහ ගන්නවා වගේ මේ උත්තර ලියන්න එපා. හරිද? ලියද්දි පැහැදිලිව ලස්සනට ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යනු කියලා පටන් ගත්තා. ඒකක කාලයකදී නිපදවන ඵල ප්‍රමාණය හෝ වැයවන ප්‍රතික්‍රියක ප්‍රමාණය වේ. බලන්න කොච්චර ලස්සනද කියලා. රූල් දෙකක්ද තුනක්ද තිබ්බා. හරිද? ඒ සමහර අය එක රූලක්වත් රූලෙන් භාගයයි චූටි කෑල්ල නිකන් ඔහේ මේ වාක්‍යෙන් කෑල්ල ලියලා. එහෙම ලියන්න එපා. ලකුණු ගන්න උඩරිම ලකුණු ප්‍රමාණය ගන්න. ඒකට දාලා. හරි. ඒක ඒතකොට පැත්තකින් දාලා තියානේ. ඒක අපිට ප්‍රශ්නයක් විදියට අහන්නේ නැහැ. මම මේ ටර්ම් ටෙස්ට් පේපරේ ගොඩාක් අය ඒක භාගෙට භාගෙ ලියලා තිබ්බින්ද ඒක කිව්වේ. ඒතකොට දෙකේ රෝම ඉලක්කම් එක මේක යන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට සාධක ප්‍රධාන සාධක කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ 4ම අහනවා උතනනේ. පළවෙනි එක මොකද්ද? උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනකොට වේගය වැඩි වෙනවා. දෙක ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. එහෙම නැත්නම් සාන්ද්‍රණය කියලාත් කියනවා. හරි. ඒ කියන්නේ ප්‍රතික්‍රියක අණු ප්‍රමාණය. අණු ප්‍රමාණය වැඩි කියන්නේ ගැටුම් ප්‍රමාණය වැඩි, වේගය වැඩි. තුන මොකක්ද තුන?
ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය එළියෙන් පේන විදිය. ඒ කියන්නේ කැටද කුඩුද කියලා නේ. ඔය දන්නා කුඩු ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා. ලුණු කුඩු ඉක්මනින් දිය වෙනවනේ ජලෙ. හැබැයි ලුණු කැට දිය වෙන වෙලා යනවා. හතරවෙනි එක උත්ප්‍රේරක. උත්ප්‍රේරක ගමන් මොකද වෙන්නේ? වේගෙන් වැඩි වෙනවා. අර ඉන්නේ අර කාර් ගේම් එකේ නේද? අර නයිට්‍රස් දැම්මා වගේ. ප්‍රතික්‍රියක වේගය වැඩි වෙනවා. ඔන්න ඕක තමයි සාධක හතර. ඊළඟේ කියනවා ඔබට සපයා ඇති කැල්සියම් කාබනේට් ඒ කියන්නේ වරහන් ඇතුළේ කියන කැල්සියම් කාබනේට් CaCO3 කැට හා කුඩු වශයෙන් තියෙනවා. HCl අම්ලය බීකරය යොදා ගනිමින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය බලපාන එක් සාධකයක් පරීක්ෂා කරන ආකාරය සඳහන් කරන්න. ප්‍රශ්නේ පොඩ්ඩක් යතයි වගේ නිකන් කැල්සියම් කාබනේටුවේ HCl අම්ලය තියෙනවා බීකර යොදාගෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ආකාරය තමයි ඔන්න ඔගේ භෞතික ස්වභාවය නේද? ඒක තමයි ඔය අහන්නේ. එතකොට කැල්සියම් කාබනේට් කැටයි කුඩුයි කියන්නේ ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනදි කතා කරන්නේ මෙන්න මේ භෞතික ස්වභාවය. ඉතින් අපි කොහොමද ඕක පරීක්ෂා කරේ? ඔයා බීකර දෙකක් ගන්නවා. හරිද? බීකර දෙකක් ගන්නවා. බීකර දෙකට මොකද ගන්නේ? අපි HCl අම්ලය දානවා. HCl අම්ලය දානවා අපිට සාන්ද්‍රණ මොකුත් දීලා නැහැ. නිකන් ලියන්න සමාන පරිමා හා සමාන සාන්ද්‍රණ වලින්. හරිද? දන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ලියන එක ලියන්න ඕනේ එහෙම. ඊට පස්සේ අපි එකකට දානවා කැල්සියම් කාබනේට් කැට. අනිත් එකට දානවා කැල්සියම් කාබනේට් කුඩු. ඔච්චරයි. CaCO3 කුඩු අනිත් එකට CaCO3 කැට. දාලි වෙලා ප්‍රතික්‍රියා කරනවා බලනවා. වේගය බලනවා නැත්නම් අපිට පුළුවන් උෂ්ණත්වමානයක් අරගෙන උෂ්ණත්වයේ වෙනසින් ඒක තීරණය කරන්න. උෂ්ණත්වය කොච්චර වෙනස් වෙනවද කියලා මෙයාගේ කොච්චර වේගෙන් වෙනස් වුණාද මෙයා කොච්චර වේගෙන් වෙනස් වුණාද. එහෙම නැත්නම් බුබුලු දානවා වගේ එකක් නම් බුබුලු පිට වෙන ශීඝ්‍රතාවය අපිට ඇහැට පේනවනේ. නැත්නම් අපිට බලන්නේ කොහොමද? එහෙම මොකුත් නිරීක්ෂණයක් නැත්නම් බලන්න විදියක් නැහැ. අපිට ඒතොර ඇහැට පේන මොකක් හරි සාධකයක් තෝරගෙන ඒකෙන් තමයි අපි තීරණය කරන්නේ කාගේද වේගය වැඩි කාගේද වේගය අඩු කියලා. එතකොට මම මේ දැන් රූපයක් ඇඳගෙන කිව්වා. එතකොට ඔයත් රූපයක් ඇඳනනම් වැඩේ ගොඩාක් නියමයි. හරිද? එතකොට බලන කෙනාට අන්න ෆුල් හැපි. එහෙම අඳිනවා. දැන් එන ඔක කරන විදිය පියවර විදිය ලියාගමු. හරි. මෙන්න මේ වැඩේ කරන විදිය දැන් ලියමු. ලියන්න කියලානේ කියන්නේ අඳින්න කියලා නෙමෙයි. එහෙනම් ලියන්න. පරීක්ෂණය සිදු කරන ආකාරය එයා ලිව්වා තිත් දෙකක් දාලා පල්ලෙහාන්. පරීක්ෂණය සිදු කරන ආකාරය කියලා ලිව්වා තිත් දෙකක් දාලා පල්ලෙහාන්. ඊළඟ පළවෙනි පොයින්ට් එක සමාන ස්කන්ධයන්ගෙන් යුත් කැල්සියම් කාබනේට් කැට හා කුඩු වෙන වෙනම තෝරා ගන්න. සමාන ස්කන්ධයන්ගෙන් යුත් කැල්සියම් කාබනේට් කැට හා කුඩු වෙන වෙනම තෝරා ගන්න.
ස්කන්ධ දෙක සමාන වෙන්න ඕනේ. ස්කන්ධ අසමාන වෙන්න බෑ. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක බීකර දෙකක් ගෙන බීකර දෙකක් ගෙන එම බීකර දෙකට සමාන සාන්ද්‍රණයෙන් හා සමාන පරිමාවෙන් යුත් සමාන සාන්ද්‍රණයෙන් හා සමාන පරිමාවෙන් යුත් HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ල එකතු කරගන්න. හරි. ඊළඟ එක තුන්වෙනි පොයින්ට් එක බීකර දෙකට කැල්සියම් කාබනේට් කුඩු හා කැට CaCO3 කුඩු හා කැට වෙන වෙනම එක් කර නිශ්චිත කාලයක් තුළදී වායු බුබුලු පිටවීමේ ශීඝ්‍රතාවය හෝ වෙනත් භෞතික විපර්යාසයක් නිරීක්ෂණය කරයි. ඕක තමයි පරීක්ෂණය කරන ආකාරය. ඊට පස්සේ අපි උත්තන්ටම නිගමනෙත් පොඩ්ඩක් දාගමු. හරි පල්ලෙහාට යන නිගමනය මොකද්ද ඉතින් මේකෙදි වෙන්නේ? අපි දන්නවා දැන් මේ මෙච්චර ලොකු ප්‍රතික්‍රියාවක් නැහැ. අර ලුණු කැට දිය කරන එක ගන්නකො. මොකද දැන් කුඩු ටික ඉක්මනට දිය වෙනවනේ. එහෙනම් කුඩු තියෙන භාජනයේ බුබුලු ගොඩාක් පිට වෙනවා, ඉක්මනට පිට වෙනවා. පැහැදිලිද? බුබුලු වැඩි වශයෙන් පිට වෙනවා. මෙයාගේ බුබුලු අඩු ප්‍රමාණයක් පිට වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් කුඩු අඩංගු භාජනයේ නැත්නම් කුඩු අඩංගු බීකරේ වායු බුබුලු පිටවීමේ ශීඝ්‍රතාවය වැඩි බව නිරීක්ෂණය වේ. ඒ අනුව කැල්සියම් කාබනේට් කුඩු ප්‍රතික්‍රියා කිරීමේ වේගය වැඩිය. එහෙනම් ලියන නිගමනය කැල්සියම් කාබනේට් කුඩු CaCO3 කුඩු අඩංගු බඳුනේ වායු බුබුලු පිටවීමේ ශීඝ්‍රතාවය වැඩි බැවින් කැල්සියම් කාබනේට් CaCO3 කුඩු ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය වැඩි බව නිරීක්ෂණය කළ හැකියි. නිගමනය කළ හැකියි. කැල්සියම් කාබනේට් කුඩු අඩංගු භාජනයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි බව නිගමනය කළ හැකියි. ඔච්චරයි. ඔන්න බලන කෙනාට පැහැදිලිව සවිස්තරාත්මකව විස්තරය තියෙනවා. හරි. ඊට ඊළඟ එක ඔන්න ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා තව එකක්. නයිට්‍රජන් ඔක්සයිඩුයි
ක්ලෝරීන් වායුවයි Cl2 ප්‍රතික්‍රියා කරලා හැදෙනවලු NOCl සහ ක්ලෝරීන්. හරි. බලන්න මේකේ ප්‍රශ්නේ හොඳට. රසායනික ප්‍රතික්‍රියා තනි පියවරකින් සිදුවන තනි පියවරක් තියෙන්නේ. අපි දන්නා බහු පියවර ප්‍රතික්‍රියා ජාතියකුත් තියෙනවා. තනි පියවරකින් සිදුවන අතර මේක මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. එහෙනම් මෙයා තාපය උරා ගන්නවානේ. එතකොට මේක ප්‍රතික්‍රියා මාර්ගයක දක්වන්න කියලා කියන්නේ. ප්‍රතික්‍රියා මාර්ගයක දක්වන්න කියලා කියන්නේ. එහෙනම් අක්ෂ දෙකයි එකක් තමයි ප්‍රතික්‍රියා මාර්ගය අනිත් එක ශක්තිය. මේ ප්‍රතික්‍රියක ලකුණු කරමු මෙතනින්. ප්‍රතික්‍රියක දීලා තියෙනවා. එතකොට ඵල එන්න ඕනේ. දැන් ශක්තියනේ මේ තියෙන්නේ. ප්‍රතික්‍රියක වල ශක්තිය තමයි මෙතන තියෙන්නේ පැහැදිලිවනේ. එතකොට මෙයාට වඩා මොකද වෙන්න ඕනේ? ඵලවල ශක්තිය වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේ? මේක තාප අවශෝෂකයි. තාපාවශෝෂක. තාපය උරා ගන්නවා. එහෙනම් ප්‍රතික්‍රියාව වෙද්දී එළියේ තිබ්බ තාපය උරා ගන්නවා. එහෙනම් ඵලවල ශක්තිය මොකද වෙන්නේ? වැඩි. ඇයි? එළියෙන් තාප ශක්තිය ඇදලා ගත්තා යා. එහෙනම් යාගේ ශක්තිය වැඩි, මේගොල්ලන්ගේ ශක්තිය වැඩි. එහෙනම් යාගේ ශක්තිය දෙන්න ඕනේ මෙන්න මේ ශක්ති සටහනේ නැත්තම් ප්‍රතික්‍රියා මාර්ගයේ ඵලවල ප්‍රතික්‍රියකවලට වඩා උඩින්. එහෙනම් මට පුළුවන් දැන් අඳින්න. ඒතර මෙතන එන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වුණානේ. එහෙනම් ඵල ටික NOCl දන Cl. ඒක වාට කියනවා මේක ඇඳලා නිකන් ඉන්න නෙමෙයි කියන්නේ. මොකද්ද? රෝමිලකන් 4 කියනවා ප්‍රතික්‍රියක නැත්නම් ඉහත අඳින ලද ප්‍රස්ථාරයේ සක්‍රීයන ශක්තිය පැහැදිලිව දක්වන්නලු. සක්‍රීයන ශක්තිය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමට සපුරා ගත යුතු අවම ශක්ති ප්‍රමාණය. මේ ඉතින් මේ කන්ද නැගලා මේ මුදුනට යන්න ඕනේ. එතන තමයි අඩුම ප්‍රමාණය. ඊට වඩා වැඩි වුණොත් කොහොමත් පයින්නවා. හැබැයි ඊට වඩා අඩු වෙනම මොකද වෙන්නේ? එතනට ගිහලා ආයෙ හැරිලා එනවා. එහෙනම් ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමට සපුරා ගත යුතු අවම ශක්ති ප්‍රමාණය තමයි සක්‍රීය ශක්තිය. ඔන්න තියෙනවා ඒක. EA වට රෝම ඉලක්කම් 4 සටහන් කරන්න පුළුවන්. EA සමානයි සක්‍රියන ශක්තිය කියලා. පැහැදිලිද වැඩි? තොර සක්‍රියන සංකීර්ණයක් නම් කරන්න කියන සක්‍රියන සංකීර්ණය කියන්නේ මෙන්න මෙතන උඩ ප්‍රතික්‍රියකක් තියෙනවා පළක් තියෙනවා මතකද? ඔකට තමයි සක්‍රියන සංකීර්ණය කියලා කියන්නේ. එතන টොප් එක. කඳු මුදුන. එහෙනම් සක්‍රියන සංකීර්ණය මොකද වෙන්නේ? NO තියෙනවා Cl2 තියෙනවා. මෙන්න මේ සියල්ල අතර බන්ධන නැතිවීම පවතින අවස්ථාව. ඒතර උතන මේක අදහස් වෙන්නේ ප්‍රස්ථාරය ලකුණු කරන්නේ. ඒතර මේක ලිව්වොත් වැරදි. හොඳේ. ප්‍රස්ථාරය මොකද්ද? සක්‍රීය සංකීර්ණ ලකුණු කරන්නේ කොතනද? සක්‍රීය සංකීර්ණය කියලා කියන්නේ මෙන්න මේ මුදුන. ඔන්න තියෙනවා සක්‍රීය සංකීර්ණ. ඔන්න අලුත් දෙයක් ඒක. ප්‍රස්ථාර ලකුණු කරන්න කිව්වොත් ප්‍රස්ථාරය මෙන්න මෙතන උඩට. මතකනේ සක්‍රීය සංකීර්ණය කියන්නේ ප්‍රතික්‍රියක අතර පැරණි බන්ධන බිඳෙමින් ඵල අතර නව බන්ධන ඇති වෙමින් පවතින අවස්ථාව. දෙපැත්තම තියෙනවා. ඔන්න තැනමින්.
તો රෝම ඉලක්කම් හතරට සක්‍රීය ශක්තිය ලකුණු කරා සක්‍රීය සංකීර්ණය ලකුණු කරා. හරි. එහෙනම් ඔන්න ඔය දෙක දාගන්න. එතකොට A කොටස ඉවරයි. හරි. ඊට පස්සේ B. මේකේ B කොටස. B ප්‍රශ්න. මේකේ මොකද්ද කියන්නේ බලන්න. N2O5 වියෝජනය වීම පහත සමීකරණයෙන් ඉදිරිපත් කෙරේලු. හරිද? බලන්න මොකද්ද සමීකරණය? තුලිත කරලම දීලා තියෙනවා. හතරයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් ධන ඔක්සිජන්. හරිද? තොර රෝම ඉලක්කම් එකේ නැත්තම් පල්ලෙහා වගුවේ දාලා තියෙනවා. බලන්න N2O5 වල සාන්ද්‍රණය පෙන්ටොක්සයිඩ් වල සාන්ද්‍රණය මොකද වෙලා තියෙන්නේ? ඝන ඩෙසිමීටරයට මවුල වලින් තියෙන්නේ. ඒක වෙනස් වෙලා තියෙනවාට පේනවද? එකේ ඉඳලා කීය බවට පත් වෙලා තියෙනවද? එකක් තිබ්බ එක 0.75 බවට පත් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ටිකක් ගියාම 0.25 වෙලා තියෙනවා. එකක් තිබ්බ එක 0.75 වෙලා ආයෙ ටික වෙලා ගියාම 0.25 වෙලා. සෝරි 0.5 වෙලා. කාලය කොච්චරද ගිහින් තියෙන්නේ උඩ තියෙනවා ඒකෙම. මෙතනදී කාලය 0යි. මෙතනදී තප්පර 20යි. මෙතනින් තප්පර 40යි. ආරම්භයේදී ගන් ඩෙසිමීටරයට මවුල එකක් තිබිලා තප්පර 20ක් ගියාම ගන් ඩෙසිමීටරයට මවුල 0.75යි. තව තප්පර 40ක් නැත්නම් තව තප්පර 20ක් කියන්නේ ඔක්කොම තප්පර 40ක් ගියාම ගන් ඩෙසිමීටරයට මවුල 0.5යි. හරි. වාට කියනවා මෙන්න මේ පෙන්ටොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාවය ගණනය කරන්න. එහෙනම් N2O5 වියෝජන ශීඝ්‍රතාවය මට හොයන්න පුළුවන් කොහොමද? N2O5 වල සාන්ද්‍රණයේ සිදුවන වෙනස බෙදීම කාලයේ වෙනස. පැහැදිලිද? සාන්ද්‍රණයේ සිදුවෙච්ච වෙනස බෙදීම කාලයේ සිදුවෙච්ච වෙනස. මේක උඩ කියලා නැහැ මොන කාල පරාසයටද කියලා. අපි සම්පූර්ණ කාල පරාසයට හොයමු. කියලා නැහැ. ඒ කියන්නේ 0 ඉඳන් 20 වෙනකන්ද 0 ඉඳන් 40 වෙනකන්ද 20 ඉඳන් 40 වෙනකන්ද කියලා ගාන පැහැදිලිව කියලා නැහැ. අපි 0 ඉඳන් 40 වෙනකන් හොයමු. සාන්ද්‍ර වෙනස කොහොමද ගන්නෙ? අවසාන සාන්ද්‍රණයෙන් අඩු කරනවා ආරම්භක සාන්ද්‍රණය නේද? බෙදනවා කාලය. අවසාන සාන්ද්‍රණය 0.5යි. සෝරි මේක මට අමතක වුණා මේ ඍණ ලකුණු දාන්න ඕනේ ප්‍රතික්‍රියක නම් 0.5 ඍණ 1යි
එළියෙන් ඍණ බෙදීම කාලය තප්පර 40යි අඩු කරන්න දෙයක් නැහැ නේ. 40න් බිඳුව. එතකොට ඔල්ලගෙන අඩු කරමු ඉතින් 40 ඍණ බිඳුව 0.5න් එකක් ගියාම ඍණ 0.5යි ඍණයි ඍණයි ධන 0.5යි. හරිද? ධන 0.5 බෙදීම 40. 0.5 නෑ 50ට 1යි 10ක් ඉතුරුයි 100ට 2යි 20යි. හරි. තප්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල 0.01යි 2යි 5යි. ඔයා මං හිතන්නේ මේ වෙනසට හෙව්වත් ඔය උත්තරේම තමයි එන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය ආවා. ඊට පස්සේ ඔයාලට කියනවා රෝම ඉලක්කම් දෙකේ මධ්‍යන්‍යය ශීඝ්‍රතාවය හොයන්න කියලා. මධ්‍යන්‍ය ශීඝ්‍රතාවය හොයන්න මොකද කරන්නේ? ප්‍රතික්‍රියකයක හරි ඵලයක හරි වේගය හොයනවා. මෙන්න වේගය ආවා. ඒ වේගය බෙදන ස්ටොකියෝමිතික අනුපාතය. මොකක්ද ස්ටොකියෝමිතික අනුපාතය කියන්නේ? තුලිත සමීකරණයක ඉස්සරහා තියෙන ඉලක්කම. ස්ටොකියෝමිතික අත සංගුණකය. එන්නකෙන් බෙදන්න තියෙනවා. හරි. එහෙනම් N2O5 වල වියෝජන ශීඝ්‍රතාවය බෙදනවා දෙකින් 0.01යි 5යි ඕක බෙදුවා දෙකින් 0.0යි එකටත් 0යි 12ට 6යි 5ට 2යි එකක් ඉතුරුයි ආයි 5යි. අන්න තියෙනවා. ඔය තියෙන්නේ මධ්‍යන්න ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මෙන්න මේ ඔක්සිජන් වගේ නැත්නම් ස්ටොකියෝමිතික අනුපාතය එකක් වෙන කෙනෙක්ගේ වේගය. හරිද? සෙමෙන්ම සිදුවෙන කෙනාගේ වේගය එහෙම නැත්නම්. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 වාට කියනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් හි ශීඝ්‍රතාවය හොයන්න කියලා. ඉතින් දැන් ඔයා එකක වේගය දන්නවනේ මධ්‍යන්න කියන්නේ ඒකේ ස්ටොකියෝමිතික අනුපාතය ස්ටොකියෝමිතික සංගුණකේ එකක් වෙන කෙනාගේ වේගය. එහෙනම් එකක වේගය දන්නවා ඒක වැඩි කරනවා NO2 ගේ ස්ටොකියෝමිතික අනුපාතය නැත්නම් ස්ටොකියෝමිතික සංගුණකය කීයද? 4යි. මෙයා වැඩි කරනවා 4යි. 4 5 20යි දෙකක් ඉතුරුයි 4 2 8යි 10යි එකක් ඉතුරුයි 6 වරක් 4 24 එකයි 25යි 0.025යි තප්පරයට ඝන ඩෙසිමීටරයට මව. ඔන්න උත්තරේ ලස්සන. හරිම ලේසි එකනේ. එක්කෙනෙක්ගේ වේගය හොයා ගන්නවා ඊට පස්සේ මොකද කරේ? මධ්‍යන්න එක හොයාගත්තා ස්ටොකියෝමිතික සංගුණකයෙන් බෙදනවා. එතකොට එන්නේ මේ එකක ස්ටොකියෝමිතික සංගුණක එක වුණා නම් වේගය. එහෙනම් ඊට පස්සේ 4 වෙන කෙනෙක්ගේ වේගය වෙනවා. එච්චරයි. එතකොට ඔන්න දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ලියාගත්තේ නැතේ ලියා ගන්න කඩුපාඩු ටික.
හරි. 3. තුන්වෙනි ප්‍රශ්නේ වුණා තාපයේ ප්‍රැක්ටිකල් එකක්. ඔයගොල්ලෝ ලියාගෙන ඉවර වෙනවා කියලා දෙන්න. sorry. හරි. එහෙනම් බලමු. තුන පාසල් විද්‍යාගාරයේදී මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ලෝහයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කිරීමට ඔබට පහත සඳහන් දෑ සපයා ඇතලු බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා. තාප පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් දීලා තියෙනවා. ජලය දීලා තියෙනවා. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයට රත් කරන ලද කුඩා ලෝහ බෝල. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයකට රත් කරපු බෝල තියෙනවා. අපි සෙල්සියස් අංශක 100යි දැන් ඒ යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය යනු කුමක්ද? මොකක්ද යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ? යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයේ කිලෝ එකක් නේද? කිලෝ එකක් අරගෙන එයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් සෙල්සියස් අංශක හරියටම 1යි. එකකින් වැඩි කරන්න එහෙම නැත්නම් අඩු කරන්න. එකකින් වෙනස් කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය හෝ පිට කරන තාප ප්‍රමාණය. ඇයි රත් කරන්න නම් අපි ලබා දෙනවා. අඩු වෙනවා නම් එයා පිට කරනවා. එහෙනම් අපි සරලව ලියාගමු දෙපැත්තටම ඕනේ රත් කරන්නයි කූල් කරන්න එක රත් කරන පැත්ත ලියාගමු. යම් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාවය යනු කියන එක ලියන්න. ද්‍රව්‍යයක කිලෝ එකක ස්කන්ධයක් ද්‍රව්‍යයක කිලෝ එකක ස්කන්ධයක් ගෙන එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය එම වස්තුවේ විශිෂ්ට තාපධාරිතාවය වේ. පැහැදිලිද? විශිෂ්ට තාපධාරිතාවය. ඒතර මෙයාගේ ඒකකය මොකක්ද දෙන්නේ? උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින්නේ. එහෙනම් සෙල්සියස් අංශක යට කිලෝ එකයිනේ. එහෙනම් කිලෝග්‍රෑමයට තාපයනේ. ජූල් ඔන්න තියෙන එකක. ඕක තමයි ඒකක. පැහැදිලි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් වෙනුවට කෙල්වින් උත් දානවා. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. හරි. මෙම පරීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය මිනුම් උපකරණ දෙකක්. අනියම් පරීක්ෂණයේ මොකද්ද කරන්න කියලා අවබෝධයක් දෙන්න. ඒතකොට ඔයාලට පැහැදිලි වෙයි මොනවද වුණ මිනුම් උපකරණ. මේකෙදී අපි හොයන්න නැත්නම් අපේ ටාගට් එක වෙන්නේ ලෝහ ගෝලවල විශිෂ්ට තාපධාරිතාවය හොයන එක තමයි අපේ අරමුණ.
පැහැදිලිද විතාදා සොයන එක. ඒතර ඕකට ඔයාලට දීලා තියෙනවා කැලරි මීටරයක්. ඔන්න කැලරි මීටරයක් දීලා තියෙනවා. ඊට අමතරව ජලය වෙනම දීලා තියෙනවා. කැලරි මීටරය ඇතුළේ නෙමෙයි. අපි මේකෙදි ගන්න මෙච්චරයි. අපි කැලරි මීටරයට ජලය දානවා. ඊට පස්සේ අර සෙල්සියස් අංශක 100ට රත් කරගත්ත බෝල ටික මේකට දානවා. හරිද? ඔන්න අහගන්න වැඩේ. සෙල්සියස් අංශක 100ට රත් කරපු බෝල ටික මේකට දානවා. හරි. ජලයේ තියෙනවා. ජලයේ සහිත කැලරි මීටරය සෙල්සියස් අංශක 100 තියෙන බෝල ටික දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා. හේතුව මොකද්ද? ලෝහ ගෝල වලින් තාපය පිට කරනවා, ජලය ඒ තාපය උරා ගන්නවා. එහෙනම් අපේ මූලධර්මය මොකද්ද? ලෝහ ගෝල පිට කළ තාපය සමානයි. හරිද? පිට කළ තාපය සමානයි පිට කළ තාපය සමානයි ජලය උරාගත් තාපය ධන කැලරි මීටරය උරාගත් තාපය. එයි ලෝහ ගෝල පිට කරනවා, ජලය ටික තාපය උරා ගන්නවා, ජලයත් එක්කම කැලරි මීටරයේ තාපය උරා ගන්නවා. පැහැදිලිද වැඩි? ඔන්න ඕක තමයි අරමුණ. මෙන්න මේක. හරිද? එතකොට ලෝහ ගෝල පිට කළ තාපය යන මොකද ගන්නෙ? ms ඩෙල්ටා තීටා ලෝහ ගෝල ස්කන්ධ එකක් විතාදා තව එකක් උෂ්ණත්ව වෙනස තව එකක්. පැහැදිලිද? පිට කළ තාපය පැත්තට රිනේනවා. ජලය උරාගත් තාපය ms ඩෙල්ටා තීටානේ පාවිච්චි වෙන සූත්‍රය නේද? ජලය වල ස්කන්ධ එකක් විතාදා එකක් උෂ්ණත්ව වෙනස තව එකක්. ධන කැලරි මීටරේ උරාගත් තාපය කැලරි මීටරේ ස්කන්ධ එකක් විතාදා තව එකක් උෂ්ණත්ව වෙනස මොකද? පරීක්ෂණය පටන් ගන්න කලිනුත් ජලය කැලරි මීටර එකට ඉන්නේ. උන් දෙන්න ගෑවිලානේ. උන් දෙන්නට තියෙන එකම උෂ්ණත්වය. පරීක්ෂණය අවසන් වෙද්දී කොහොමත් මේගොල්ලෝ එකම උෂ්ණත්වයකටපත් වෙනවා. එහෙනම් ජලයේ උෂ්ණත්ව වෙනසයි කැලරි මීටරේ උෂ්ණත්ව වෙනසයි දෙකම වෙන්නේ එකට. ඇයි? ඒ දෙන්න මොලේ දම් එකට ගෑවිලායි. එහෙනම් ඊතන උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා 2ම තමයි. පැහැදිලිද? මේකෙදි වෙන්නේ අපිට මේක ස්කන්ධය මයින්න පුළුවන් ජලයේ ස්කන්ධය ජලයේ විතාදා දෙනවා. උෂ්ණත්ව වෙනසත් මයින්න පුළුවන් උෂ්ණත්ව මානය පාවිච්චි කරලා. කැලරි මීටරේ ස්කන්ධය තරාදිය තියලා මයින්න පුළුවන්. කැලරි මීටරේ විතාදා දෙනවා. උෂ්ණත්ව වෙනසත් මයින්න පුළුවන්. එහෙනම් ඒ ඔක්කොම තියෙනවා. ලෝහ ගෝල ස්කන්ධය මයින්න පුළුවන් තරාදිය තියලා. උෂ්ණත්ව වෙනසත් මයින්න පුළුවන්. පටන් ගන්න සෙල්සියස් අංශක 100න් කෝල් වුණාන් පස්සේ අවසාන උෂ්ණත්වයත් 8න් එනවා. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මෙයා. මෙන්න මෙයාව උක්ත කරගත්තා නම් ඔයාලට මොකක්ද දෙන්නේ? මෙන්න මේ සූත්‍රය දැම්මම අන්න එනවා මේ S1 කීයද කියලා. පැහැදිලිද වෙලේ? ඔන්න S1 එක හොයන එක තමයි අපේ ටාගට් එක. ඇයි ලෝහ ගෝල වල විතාදා. මෙන්න මේක තමයි පරීක්ෂණය. මේ පරීක්ෂණය කරලා වෙලා අන්න අර S1 වල අගය ගන්න එක. පැහැදිලිද? හරි. ඔයන් අහන්නේ මෙම පරීක්ෂණය සඳහා B වල අහන්නේ මෙම පරීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය මිනුම් උපකරණ දෙකක්. මයින දේවල් මොනවාද? මිනුම් උපකරණ අහන්නේ. පළවෙනි එක තමයි ඔයාලට මොනවද ඕනේ? ස්කන්ධ ටික ඕනේ. එහෙනම් ස්කන්ධය මයින් ඔයාලට පුළුවන් තෙදඩ තුලාවක් ගන්න, සිවුදඩ තුලාවක් ගන්න. එහෙම නැත්නම් මොකද්ද? ඉලෙක්ට්‍රොනික තුලාවක් ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි මිනුම් උපකරණය තමයි
තෙදඩු තුලාව. ගොඩක් කලාර මෙනුම් උපකරණ පාඩමේ ස්කන්ධය මයින් තෙදඩු තුලාවනේ තෝරගත්තේ. එහෙනම් පළවෙනි මෙනුම් උපකරණය තමයි තෙදඩු තුලාව. B වල එක තෙදඩු තුලාව. තා මොකක්ද ඕනේ? තුලාව තිබ්බට මදි. උෂ්ණත්වය මයින්නත් එපා. මෙන්න ගහලා තියෙන මොකද්ද? උෂ්ණත්ව මානය. ඔන්න ඔය දෙක ඕනේ. උෂ්ණත්ව මානය. තාපය පරිවර්ණය කරන ලද කැලරිමීටරයක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය. ඒ කියන්නේ මෙන්න මේ කැලරිමීටරේ වටේ ආවරණය කරලාලු තියෙන්නේ. රිජිෆෝම් වගේ දේවල් දාලා තියෙන. ඒ නිසා මොකද වෙන්නේ? බාහිර පරිසරයෙන් මේකට තාපය එන්නෙත් නැහැ. මේකෙන් තාපය එළියට යන්නේ නැහැ. ආ. එහෙනම් ලියන්න ඒකට උත්තරේ. කැලරිමීටරයෙන් පරිසරයට හෝ කැලරිමීටරයෙන් පරිසරයට හෝ කැලරිමීටරයෙන් පරිසරයට හෝ පරිසරයෙන් කැලරිමීටරයට තාපය හුවමාරු වීම වැළකී. තාපය හුවමාරු වීම වැළකී. ඔක තමයි උත්තරේ. ඒ නිසා පාඨාංකවල නිර්වද්‍යතාවය වැඩි. ඔන්න ඊළඟ ලියන එම නිසා පාඨාංකවල නිර්වද්‍යතාවය වැඩි වේ. ඔන්න D එක අර පාර විභාගෙ තිබ්බ ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මොකද්ද? මෙම පරීක්ෂණයේදී ඔබ ලබා ගන්නා පාඨාංක අනුපිළිවෙලට සටහන් කරත්. අනුපිළිවෙලක් තියෙනවා. පැහැදිලිද? නිකන් වාට හිතෙච්ච හිතේව ලියන්න බෑ. ඕගොල්ලෝ විභාගෙ ලියලා තිබ්බෙත් එහෙමයි. නිකන් හිතෙන ඒවා ලියලා. එහෙම බෑ. මේ වැඩේ ඇත්තටම ඔයා කරා නම් ඔයා කරන පිළිවෙලක් තියෙනවනේ. අන්නේ පිළිවෙල තමයි ලියන්නේ. පැහැදිලිද? පළවෙනියටම අපි මොකද්ද කරේ? කැලරිමීටරේ ගත්තනේ. නේද? කැලරිමීටරේ වතුරයි වෙන වෙනම දුන්නේ. අරක කියලා තියෙනවා කැලරිමීටරේ වෙනමයි ජලය වෙනමයි. එහෙනම් පළවෙනියටම කැලරිමීටරේ ගත්තේ. එනවා කැලරිමීටරේ මොකද කරන්නේ? තරාදි උඩින් තියලා ස්කන්ධය ගන්නවා. ඕක නේද පළවෙනි එක? ආ. එහෙනම් ලියන්න ලබා ගන්න පාඨාංකවල අනුපිළිවෙල විතරනේ අහන්නේ කරන පිළිවෙල නේ. එහෙනම් පළවෙනි එක කැලරිමීටරේ ස්කන්ධය මොකද්ද? M3 කියලා ඕනනම් දාගමු ඉස්සරහට සූත්‍රය ලියන්න උනොත් වැදගත් වෙනවා. M3 මේක ලියන්න උනොත් දැන් මම මේ ලියලා තියෙන නිකන් හැබැයි ඉස්සරහට ලියන්න කිව්වොත් අර වාර විභාග ප්‍රශ්න ලියන්න කියලා තිබ්බා. ඒ නිසා M3 කියලා නම් කරවනවා. ඊට පස්සේ දැන් තරාදියෝඩින් කැලරිමීටරේ තියලා ඉවරලා ඒකට මම මොකද දැන් පාඨාංගය ගත්ත හරි හිතන්න කිලෝ 1යි ඊට පස්සේ මම ඔකට වතුර දානවා කිලෝ 1 තිබ්බ එකේන දැන් කිලෝ 3ක් වුණා එහෙනම් වතුර කොච්චරක් ආවද නැත්නම් ජලය කොච්චරක් එකතු වුණාද කිලෝ 2යි එහෙම නේද අපිට ජලයේ ස්කන්ධෙ වයින් වෙන්නේ නැත්නම් ජලයේ ස්කන්ධය තරාදිය උඩට දාලා මයින් විදියක් තියෙනවද නැහැ පැහැදිලිද එහෙනම් ඊළඟ එක තමයි ඔයාලට ජලයේ ස්කන්ධය කියලා ලිව්වොත් වැරදි. ඒ කියන්නේ ජලය ටික ගිහින් තියලා මැල්ලනවා. නෑ ඔයා මොකද්ද මැන්නේ? ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය. ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය. මම ඕක ගන්නම් M2 කියලා. M2
දැන් මෙතන මෙන්න මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔන්න බලන්න. M2. දැන් මට කෙලින්ම මෙතනට M2 දාන්න පුළුවන්. බෑ ජලයේ සහිත කැලරිමීටර ස්කන්ධය තියෙන්නේ. එහෙනම් මෙතනට දැම්ම මොකද වෙන්නේ? ජලයේ කැලරිමීටර දෙකේම ස්කන්ධය කිලෝ 3 කියන එක. නෑ ජලයේ උරාගත් තාපයට අපි දාන්න ඕනේ ජලයේ ස්කන්ධය. ඒ කියන්නේ කීයද? ජලයේ ඇත්තටම තියෙන කිලෝ 2යි. හරිද? කිලෝ 3ක් කියලා පෙන්නන්නේ කැලරිමීටරෙත් එක්ක. එහෙනම් මම මොකද කරන්න ඕන? කිලෝ 2 ගන්න නම් මෙන්න මේ කිලෝ 3න් හරිද? M2 ගෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? කැලරිමීටර හිස් කැලරිමීටර ස්කන්ධය. පැහැදිලිද? ඔන්න. එතන වෙනස් වෙනවා. හරි. ඒක වැඩක් නැහැ. ඒක මම මේ දැනුමට කිව්වේ. ඔයගොල්ලෝ සූත්‍ර ලියද්දී ඔය විදිහට ලියන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට ලෝහ ගෝල වල ස්කන්ධය. ලෝහ ගෝල ටික මේ තරාදිය වලින් තියෙන ස්කන්ධය. පුළුවන්ද මයින්? ඔන්න ප්‍රශ්නයක්. ප්‍රායෝගික ප්‍රශ්නයක්. ලෝහ ගෝල ටික එහෙම තියලා මයින්න පුළුවන්ද? ලෝහ ගෝල ටික ඔහොම තියලා මයින්න පුළුවන්ද බැරිද? වාණිය හිතන්න. ඒ කියන්නේ තුන්වෙනි එක දැන් ඔයගොල්ලෝ ස්කන්ධ ටික ලියාගෙන නැද්ද? ඔන්න දැන් පොඩ්ඩක් ඔන්න ෆෝම් වෙනවා. ඊට පස්සේ කෙලින්ම ලියන ලෝහ ගෝල වල ස්කන්ධ. ලිව්වා. හැබැයි ඒක ඇත්ත ලෝකේ කරන්න පුළුවන්ද? ලෝහ ගෝල ටික තරාදිය උඩින් තියාගන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? තරාදිය පිච්චෙනවා. ඇයි? ඔයාට දුන්නේ නිකන් ලෝහ ගෝල නෙමෙයි. සෙල්සියස් අංශක 100 රත් කරපු ඒවා දීලා තියෙනවා. පැහැදිලිද? අතත් පුච්චගෙන තරාදියත් පුච්ච ගන්න තමයි හදන්නේ. ඒ නිසා ලෝහ ගෝල ස්කන්ධ දැම්ම ඉන්න බෑ. ඔයා ඊළඟටම ඉන්නේ මොකද්ද? ජලය සහිත කැලරිමීටරයේ උෂ්ණත්වය. ඒකම ඉන්න පුළුවන්. උණ කට්ට දාන අතරට. ඒතර ජලයේ උෂ්ණත්වයත් වෙනවා කැලරිමීටරයේ උෂ්ණත්වයත්. එහෙනම් ජලය සහිත කැලරිමීටරයේ උෂ්ණත්වය මම ඒක ගන්නම් තීටා 1 කියලා. හරිද? ඒක මෙතනට දාන්න බෑ. මෙතන දාන්න ඩෙල්ටා තීටානේ වෙනස දාන්න. තීටා 1. ඊට පස්සේ 4. දැන් මොකද කරන්නේ? මම මේකට ලෝහ ගෝල ටික දානවා. දැන් මේක අර තරාදිය උඩ තියෙන. ලෝහ ගෝල ටික දානවා. දැන් මොකද වෙනවද? ජඩස් කාල ලෝහ ගෝල ටික නේද? ජබොන් ගාලා වැටෙනවා. දැන් මොකද වෙන්නේ? අර සෙල්සියස් අංශක 100 ලෝහ ගෝල වැටුනේ. ඒ ටික මොකද වෙන්නේ? තාපය පිට කරනවා, ජලයේ තාපය උරා ගන්නවා, උෂ්ණත්වය වැඩි වෙනවා. අපි මේක දිහා බලන් ඉන්නවා. උෂ්ණත්වය වැඩිලා උපරිම තැනකට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි කූල් වෙන්න ගන්නවා. අපි සටහන් කරගන්නේ මොන උෂ්ණත්වයේද? අර වැඩි වෙලා ආපු උපරිම තැන. එහෙනම් අවසාන එහෙම නැත්නම් උපරිම උෂ්ණත්වය theta 2 ඊට පස්සේ ඔන්න දැන් පද්ධතිය හරි කෝල් වුණා. දැන් මොකද කරන්නේ? එළිය මේ ගෝල ටික එළියට අරන් මෙහෙම තරාදිය වලින් තියනවා. නෑ, එහෙම අතපත දාන්න යන්නේ නෑ. දැන් ඔයා දන්නවා මේකේ කැලරිමීටරේ කිලෝ 1යි වතුර කිලෝ 2යි කියන අපි නිකන් ගන්න උපකල්පනය කරේ. ඒතකොට ඔක්කොම දැන් කිලෝ 3ක් පෙන්නුවනේ කලින්. දැන් හිතන්න ලෝහ ගෝල ටික දැම්මයන් පස්සේ මේක කිලෝ 5ක් වෙලා. දැන් තරාදිය 5යි වෙනවා. එහෙනම් ලෝහ ගෝල වල ස්කන්ධය කීයද? කිලෝ 1 තිබ්බ එක්කෙනා කිලෝ 3 වුණා. හේතුව තමයි ජලයේ කිලෝ 2, කිලෝ 3 කෙනා කිලෝ 5 වුණා. එහෙනම් ලෝහ ගෝල ටික කිලෝ 2යි. පැහැදිලි? පද්ධතියේ අවසාන ස්කන්ධය මම මේ ගන්නම් M1 කියලා. ඒ අකුරු දාන එක ඕගොල්ලෝ කැමති විදිහට දාගන්න. ඒක ඕගොල්ලන්ට ප්‍රකාශන එළියදී ඕගොල්ලෝ කියන. කවුලක් නැහැ. ඔන්න ඕක තමයි පාඨාංක ගන්න පිළිවෙල. පැහැදිලිද? ඇත්ත ලෝකෙ මේක ඔයා කළා නම් අත පුච්ච ගන්නේ නැතුව වැඩේ හරියට කරගන්න ඕනේ. ඒ නිසා තමයි මේ පිළිවෙල පාඨාංක ගත්තේ.
හරි. ඊට පස්සේ E ජලය සහිත කැලරිමීටරයට ලෝහ බෝල එක් කිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් පියවරක් ඇත. එම පියවර සඳහන් කරන්න. හරිද? ලෝහ ගෝල ටික අපි දැන් සෙල්සියස් අංශක 100ට රත් කරලානේ තියෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ මේක නිකන් තියලා තියෙන්නේ මොකක් හරි හීට් ප්ලේට් එකක දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ලිපේ තියලා තියෙන්නේ වතුරේ තැම්බෙන ගමන් තියෙන්නේ. මේක වතුරේ තැම්බෙන ගමන් තියෙන්නේ. වතුරේ තැම්බෙනවා කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන් මොකද්ද? වතුර නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. එතන ඉහළ වතුර රත් වෙන්නේ නැහැනේ. සෙල්සියස් අංශක 100 පැන්න ගමන් වාෂ්ප වෙනවා. ඇතුළේ හිර වෙලා තියෙන්නේ නැහැනේ වතුර රත් වෙන්න නේ. එහෙනම් 100න් එහාට රත් වෙන්නේ නැහැ. එහෙනම් වතුරේ තැම්බෙන ගමන් ඕක තියෙන්නේ. දැන් දුම්මල දාලා තියෙනවා. අපි ඕකෙන් අරගෙන තමයි මේකට දාන්නේ. හරිද? අපි ඉතින් ඕකෙන් අරන් මේකට දාද්දී නේද චූටි මොක අඬුවකින් අල්ලලා අනේ නැලවි මෙහෙම වන නට ඕක දාන්න කිව්වොත් මොකද වෙන්නේ? අර සෙල්සියස් අංශක 100 තිබ්බ ලෝහ ගෝලෙ මොකද වෙන්නේ? කූල් වෙනවා. ඇයි එළියට ගත්ත ගමන් පරිසරයට තාපය පිට කරනවනේ. එහෙනම් මේක එළියට අරගත්ත ගමන් ටක් ගාලා මේකට දාන්න ඕනේ. දැම්මේ නැත්නම් මෙතන ඔයා පාවිච්චි කරන ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 නෙවෙයි. උෂ්ණත්ව වෙනසට අපිට ඕන වෙනවනේ ඒක. ලෝහ ගෝල වල ආරම්භක උෂ්ණත්වය වර්ධිනවා. ඔයා 100 දාලා ගන්න හදන්නේ. ඒත් ඔයා ලෝහ ගෝල අරගෙන මෙහෙම චුට්ටක් බලලා ලස්සනයි නේද? ඔහොම දාන්න ගියොත් මොකද වෙන්නේ? 100 එක්කෙන 90 ගානට විතර බහිනවා. එහෙනම් ටක් ගාලා ගෝලේ ගත්ත ගමන් උතුරට දාන්න ඕනේ. එහෙනම් ලියන්න ඊවල පියවර තමයි ලෝහ ගෝල හැකිතාක් ඉක්මනින් කැලරිමීටරයට ලෝහ ගෝල හැකිතාක් ඉක්මනින් කැලරිමීටරයට එක් කිරීම හා ලෝහ ගෝල හැකිතාක් ඉක්මනින් කැලරිමීටරයට එක් කිරීම හා ඊළඟ එක තමයි මොකද්ද? ලෝහ ගෝල හැකිතාක් ඉක්මනින් කැලරිමීටරයට එක් කිරීම හා තව එකක් තියෙනවා. ඔයා දැන් ලෝහ ගෝල ටික පක් ගාලා දානවා කියලා උඩින් අතාරිනවා. මොකද එන්නේ? ජබොක් ගාලා මෙහෙම වතුර උඩ ගහනවා. දැන් අර ස්කන්ධයේ විදිහට ලියාගත්තාගේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඇයි? වතුර ටික එළියනේ. ඇයි? ඔයා නිකන් අර ලිදර ගඩොල්ල තයිනා වගේ ජබොක් ගාලා ලෝහ ගෝල ටික දාන්න. වතුර ටික ඔක්කොම එළියේ. එහෙම දාන්නත් බෑ. වතුර ටික එළියට එන්නේ නැති වෙන්න දාන්න. පැහැදිලි? එහෙනම් ලියන්න. හා ජලය පිටතට නොවිසි වෙනසේ ජලය පිටතට නොවිසි වනසේ ලෝහ ගෝල එක් කළ යුතුය. නොවිසි වෙනසේ එක් කළ යුතුය. එච්චරයි. ඊට පස්සේ ඒකෙම දෙවෙනි ප්‍රශ්නය අහනවා ඇයි එහෙම කරන්නේ කියලා. හේතුව මොකක්ද? ඉතින් මම කිව්වා නේද? පරිසරයට සිදුවන තාපහානිය අවම කර ගැනීම. කියන්න පරිසරයට සිදුවන තාපහානිය අවම කර ගැනීම. පරිසරයට සිදුවන තාපහානිය අවම කර ගැනීම. ඊට පස්සේ F එක මෙම පරීක්ෂණයේදී කැලරිමීටරය තුළ භාවිතා කරන ජල ප්‍රමාණය ඉතා කුඩා හෝ ඉතා විශාල නොවිය යුතුය. අන්න ඔකත් වැදගත්. හරිද? ඒ කියන්නේ ඔයා මේ දාන වතුර ටික තියෙනවනේ. හරිද?
මේ දාන වතුර ටික ඔයා මේ චූට්ටක් වතුර දාලා හරියන්නේ නැහැ. ඇයි? හිතන්නවා ලෝහ ගෝල ටික දැන් මේකට දානවා. හරිද? දැන් මොකද වෙන්නේ? ලෝහ ගෝල ටිකක් වතුර යට අනිත් ටික වතුරෙන් උඩ. දැන් ඉතින් මෙන්න මේ කොටස් වලින් මෙන්න මේවෙන් පිට කරන තාපය ජලයට උරා ගනීද? උරාගන්නේ නැහැ. එහෙනම් ජලයේ උරාගත් තාපය නෙවෙයි මොනවාද පරිසරයට හානි වෙන්නේ. අන්න වරදිනවා. හරිද? එහෙනම් ජලය ගොඩාක් අඩු වෙන්න බෑ. ඊළඟ එක. එහෙනම් වතුර හොඳටම තියෙන්න බෑ. මම දෙන්නම්කෝ කියලා දත් මිටි කාගෙන මොකද කරන්නේ? වතුර ගෙනල්ලා බාල්දියක් විතර ගෙනල්ලා මේකට කට මට්ටම් වෙන්නම දානවා. හරිද? වතුර දැන් කට මට්ටම් තියෙන්නේ. හරිද? දැන් මොකද වෙන්නේ? දැන් ඔයා ලෝහ ගෝල ටික දාපු ගමන් මේ වතුර මට්ටම ඉස්සෙනවා. ඉස්සිලා මොකද වෙන්නේ? අන්න එළිය. දැන් අර වතුරේ ජලයේ සහිත කැරමීටර ස්කන්ධය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ජල ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙනම් කට මට්ටමටම අරගෙන මොකද වෙන්නේ? ලෝහ ගෝල දාපුවා වතුර ටික එළියට යනවා. බලන්න මේ නිකන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න. තාපයේ ප්‍රශ්න නෙමෙයි. එහෙනම් වතුර ගොඩාක් දාගන්න හොඳත් නෑ. ගොඩාක් අඩු වෙන්න හොඳත් නෑ. ගානට දාගන්න ඕනේ. හරි. එහෙනම් ලියන්න. ජල ප්‍රමාණය ඊටා කුඩා නොවිය යුත්තේ ඇයි? ලෝහ ගෝල ලියන්නේ යටතේ ලෝහ ගෝල සම්පූර්ණයෙන්ම ජලයේ ගිලිය යුතු බැවින් ලෝහ ගෝල සම්පූර්ණයෙන්ම ජලයේ ගිලිය යුතු බැවින් ඕක තමයි උත්තරේ. වරහන් ඇතුළේ දාගන්න. එසේ නොමැතිනම් බාහිර පරිසරයට තාපහානිය සිදුවේ. බාහිර පරිසරයට තාපහානිය සිදුවේ. බාහිර පරිසරයට තාපහානිය සිදුවේ. ඒ වගේම තව එකක් තියෙනවා වතුර ගොඩාක් අඩු කරන්න නැති. තව හේතුවක්. හිතන්නකො ලෝහ ගෝල ගොඩාක් තියෙනවා වතුර ගොඩාක් අඩුයි කියලා. මොකද වෙන්නේ? දාපු ගමන් මේ වතුර ටික වාෂ්ප වෙලා උඩට යනවා. ඒ වතුර පොඩ්ඩයිනේ. එයා අර සෙල්සියස් අංශක 100 උරාගෙන මොකද වෙන්නේ? එයත් 100ට ඇවිල්ලා එළියට යන්න බලන්න. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මොකද මේවා ලෝහ ගෝල 100ම තියෙන නිසා වාෂ්ප වෙන්නේ නැහැ. 100ට වඩා වැඩි කරොත් තමයි ඔක වෙන්නේ. හරිද? ඒ නිසා තමයි මම ඒක දුන්නේ නැත්තේ 100ට වඩා වැඩි කරොත් එන්නේ. සෙල්සියස් අංශක 150 200 වගේ තිබ්බොත් ඒකයි මේ ලෝහ ගෝල 100න් එහාට රත් කරන්නේ නැත්තේ. ඔයගෙන් ඕකත් අහන්න පුළුවන්. හරිද? ඇයි මේ ලෝහ ගෝල 100 තියෙන්නේ කියලා. හරිද? 100 තියනවා කියන්නේ මෙයා කූල් වෙන්නේ සාමාන්‍ය 50 60 වගේ සෙල්සියස් අංශක 50 60 වගේ කූල් වෙනවා. අර ගොල්ලෝ වැඩි වෙනවා. ජලයේ ටික වැඩි වෙනවනේ. හැබැයි කවදාකවත් මෙයාගේ ආරම්භක උෂ්ණත්වය දක්වාම වැඩි වෙනවද අරක? නෑ 100ට වඩා අඩු වගේක තමයි තියෙන්නේ. අපිට ඒක ෂුවර්. හැබැයි සෙල්සියස් අංශක 300 රත් කරලා තිබ්බනම් මොකද වෙන්නේ? අරක බහි සෙල්සියස් අංශක 150ට වගේ ජලයේ ටික සෙල්සියස් අංශක 150ට විතර රත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වතුර ටික වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප වෙලා යන ස්කන්ධය අපිට ගණනය කරන්න බැහැ. ඒ නිසා තමයි පරීක්ෂණයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 කියන්නේ. හරිද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර වතුර අඩු වුණාම වාෂ්ප වෙන්න පුළුවන් නේ කියලා. වාෂ්ප වෙන්න පුළුවන් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100න් එහා තිබ්බොත් 300 400 තිබ්බොත්. හරිද? ඔන්න ඕකත් පොඩ්ඩක් ලියලා තියාගන්න. ඇයි සෙල්සියස් අංශක 100 තියෙන්නේ කියලා. ජලය වාෂ්ප වී යාම වැළැක්වීමට. පැත්තෙන් කොහෙන් හරි ලියලා තියාගන්න. ඔක අහලා නැහැ නේද ප්‍රශ්නේ? අහලා නැහැ. ඇයි ජලයේ සෙල්සියස් අංශක 100 තියෙන්නේ කියන්නේ? සෝරි ලෝහ ගෝල සෙල්සියස් අංශක 100 තියෙන්නේ. ජලයේ වාෂ්ප වී යාම වැළැක්වීමට. ඊට පස්සේ ඊළඟ එක රෝමී ඉලක්කම් 2 ජල ප්‍රමාණය ඉතා විශාල නොවිය යුත්තේයි. ගොඩාක් වතුර හොඳ නැත්තේයි ලියන්න.
ජල ප්‍රමාණය ඉතා විශාල විට ජලය පිටතට විසිවීමේ සම්භාවිතාවය වැඩි අතර ජලය පිටතට විසිවීමේ සම්භාවිතාවය වැඩි අතර උෂ්ණත්ව වෙනසද කුඩා වේ. උෂ්ණත්ව වෙනසද කුඩා වේ. අන්න තව පොඩි කැලලක් මම ඇඩ් කරා ඒකට. උෂ්ණත්ව වෙනස. වතුර ගොඩාක් තියෙනවා නම් මොකද වෙන්නේ? එයා උරාගෙන උෂ්ණත්ව වෙනස පොඩ්ඩයි වැඩි වෙනස් වෙන්නේ. ඒ වතුර ගොඩාක්නේ. හිතන්න ලොකු භාජනයක් කියලා. ඒකට චූටි බෝල දෙක තුනක් දැම්මම අර උෂ්ණත්ව වෙනස දැනේද? නේද? අර මහා සයුරට නිකන් දිය දෝතක් දැම්මා වගේ. වැඩිවීම පේන්නෙත් නැහැ. ඒ නිසා උෂ්ණත්ව වෙනස හොයාගන්න බෑ. ඊට පස්සේ ගණනය කරන්න ගියාම ඉතින් හරි කරගන්න බෑ. ඒ නිසා තමයි වතුර අර ගානකට තියෙනවා. ඒක උෂ්ණත්ව වෙනසත් හොඳින් වෙනවා. එළියට විසික් වෙන්නෙත් නැහැ. බෝල ටිකත් ඇතුලේ ගිලිනවා. හිම් වෙන විදිහට තෝරගන්න. මෙම පරීක්ෂණයේදී ලෝහ බෝල වෙනුවට ලෝහ කුඩු භාවිතා කිරීම සුදුසු නොවන්නේ ඇයි? ඇයි ලෝහ කුඩු පාවිච්චි කරන්නේ නැත්තේ? නේද? අපිට පුළුවන් නේ ලෝහ බෝල ටික කුඩු කරලා නේද? චූටි කුඩු විදියට දාන්න. ලෝහ කුඩු දැම්මොත් වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයා දැන් මේ භාජනයේ සෙල්සියස් සංචක 100ටවත් කරලා මේකෙන් කුඩු ටික තෝරලා මේකට දාන්න ගියාම මොකද වෙන්නේ? කුඩු ටිකක් මේකේ තියෙනවා. කුඩු ටිකක් අර දාන හැන්දේ ඉතුරු වෙනවා. නේද? ස්කන්ධය හරියට ගන්න බැහැ. ඒක එක දෝෂයක්. හරිද? ඔයා මේකෙන් හැන්දක් දාලා මේකට දැන් කුඩුනේ පිටි හැන්දක් ගන්නවා වගේ තමයි. හරිද? මේකෙන් ටිකක් අරගෙන මේකට දාන්න යාම ටිකක් මේක ඉතුරු වෙනවා. තව ටිකක් හැන්දේ ඉතුරු වෙනවා. හරිද? අන්න ප්‍රශ්න. ඊළඟ එක තමයි ලෝහ කුඩු දැම්මම සමහර වෙලාවට මේක උඩ පාවෙන්න පුළුවන්. පාවුනොත් අර කුඩු වලින් කොටසක් බාහිර පරිසරයට නිරාවරණය වෙලා තියෙන්නේ. ඒ කොටසෙන් තාපය පිට කරන්නේ වායු ගෝලයට. ජලයට නෙමෙයි. පැහැදිලිද? අන්න තවත් දෝෂයක්. එහෙනම් ලෝහ කුඩු මතුපිට පාවෙන්න ගත්තොත් පරිසරයට සිදුවන තාපහානිය වැඩි වෙනවා. පැහැදිලිද මේ? කොටසක් උඩනේ තියෙන්නේ. කොටසක් වතුර යට කොටසක් උඩ. ඔන්න ඕක ඊළඟ හේතුව. ලියන්න එහෙනම්. ලෝහ කුඩු පද්ධතියෙන් ඉවතට විසිරී යාමේ හැකියාව වැඩි අතර පද්ධතියෙන් ඉවතට විසිරී යාමේ ඒ කියන්නේ හැන්දේ තැම්පත් වෙනවා එළියට වැටෙනවා කලින් අර රත් කරපු වාචන ඉතුරු වෙනවා ඒක. පද්ධතියෙන් ඉවතට විසිරී යාමේ හැකියාව වැඩි අතර ලෝහ කුඩු ජලය මතු පිට පාවීමෙන් බාහිර පරිසරයට තාපය හානි විය හැකියි. බාහිර පරිසරයට තාපය හානි විය හැකියි. හරි. ඕක තමයි හේතුව. ඊට පස්සේ H එකේ අහනවා අර අපි මෙන්න මෙතන ලබාගත් මිනුම් වලට අමතරව තව පාවිච්චි කරන මිනුම් දෙකක් මොනවාද කියලා. කාට හරි මේ සූත්‍රයෙන් ඒක කියන්න පුළුවන්. මෙන්න මෙතනින් ගන්න බැරි ඒ සූත්‍ර ගණනය කිරීම වලට අවශ්‍ය මිනුම් දෙකක් මොනවාද? දෙන්නෙක් ඉන්නවා. හරියටම දෙන්නයි. ඒ දෙන්න කවුද? කියන්න බෑ. හරියටම දෙකයි. කවුද? එකක් තමයි මං කිව්වා දැන් හොයන්නේ ලෝහ ගෝලවල විතාදා මෙතන S1 එක. ඔයාට S1 එක හොයන්න නම් මෙතන අනිත් තියෙන ඔක්කොම දැනගෙන ඉන්න බෑ. එන එකක් තමයි ජලයේ විතාදා තියෙන්න ඕනේ ඔයාට. අනිත් එක කැලරිමීටරේ විතාදා තියෙන්න. පැහැදිලි? එන එක
ජලයේ විශිෂ්ට තාපධාරිතාවයේ ජලයේ විතාදා 2 කැලරිමීටරයේ විතාදා. ඔන්න අගයන් දෙක තමයි අහන්නේ. ජලයේ විතාදා අනිත් එක කැලරිමීටරයේ විතාදා. හරි. එතකොට මේක තමයි තාපයේ ඊළඟ ප්‍රැක්ටිකල් එක. මේක ප්‍රැක්ටිකල් බුක් එකේ නැහැ. ඒ වුණාට මේකෙන් ප්‍රශ්න අහනවා. එතකොට මේ ප්‍රැක්ටිකල් එක සහ අනිත් ප්‍රැක්ටිකල් බුක් එකේ මම අද උදේ කියපු ප්‍රැක්ටිකල් බුක් එකේ තියෙන ප්‍රැක්ටිකල් අය දෙකම ඔයගන්ට රිවිෂන් ටියුට් එකේ රිවිෂන් ටියුට් එකත් එක්ක ප්‍රැක්ටිකල් බුක් එකකින් හම්බ වෙනවා. එතකොට අපි එතකොට මේ ප්‍රැක්ටිකල් දෙක තව දුරටත් කතා කරමු. එතකොට ඕගලන්ට මේ වගේ ප්‍රශ්නට උත්තර දෙන එක සිම්පල්. හරිද? එතකොට අපේ ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. එතකොට ඊළඟට අපිට තියෙන්නේ නෝවා 5 කියන ප්‍රශ්න පත්‍රේ. හරිද? එතකොට ඊළඟ ප්‍රශ්න පත්‍රේ ඔයගොල්ලෝ ලියලා සූදානම් වෙලා ඉන්න. අපි සෞන්ද බොහෝ දුරට සෞන්දරය මම උත්සාහ කරනවා තව ඩිස්කෂන් එකක් දාන්න. සෞන්දරයක වෙනස් වෙන්න පුළුවන් ගෲප් වල අප්ඩේට් එකක් දෙන්න. හරි. එහෙනම් අද අපේ පේපර් ඩිස්කෂන් එක මෙච්චරයි. එතකොට හැමෝටම සුබ රාත්‍රියක් සහ ආයුබෝවන්.